Battlefield Files අපේ මේ විශේෂ වාර්තාමය වැඩසටහනේ අපි අද ඔබ වෙතගෙන ඉන්නේ පැසිෆික් යුද්ධයේ මුල් අවධියේ සිදු වූ තීරණාත්මකම සටන් සියල්ලම එකම වීඩියෝකින්. පර්ල් වරාය විනාශයේ සිට කොරල් මුහුදේ මහා නාවික ගැටුම හරහා යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍ය වූ මිඩ්බේ සංග්‍රාමය දක්වා සම්පූර්ණ කතාව අද ඔබ නරඹන්නේ එකම පෙළ ගැස්මකට. මේ සටන්වලදී ගත් වැරදි තීරණ නිසා ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශ වුණේ කොහොමද? තාක්ෂණයෙන් ඉහළින් සිටි ජපාන නාවික හමුදාව ඇමරිකාව හමුවේ පසුබෑවී ඇයි? පැසිෆික් සාගරයේ රහස්‍ය සංඥා බිඳ දැමූ බුද්ධ්‍යංශවල කාර්යභාරය කුමක්ද? මේ සියල්ල මේ පැයක දැවැන්ත වාර්තාමය වැඩසටහන තුලින් දැන් ඔබට නැරඹිය හැකියි. අවසානයේ දක්වා රැඳී සිටින්න අපි දැන් යමු පැසිෆික් යුද්ධයේ ආරම්භය වෙතට. දෙවන යුද්ධයේ පැසිෆික් සාගර කලාපය තුල සිදු වූ තාමත්ම විහිසුණු සටන් මාලාව පැසිෆික් සංග්‍රාමය ලෙස හඳුන්වනු ලබනවා. නිල වශයෙන් 1941 දෙසැම්බර් 7 වනදා පර්ල් වරාය ප්‍රහාරයෙන් ආරම්භ පැසිෆික් සංග්‍රාමය දෙවන ලෝක යුද්ධය තුල භූගෝලීය වශයෙන් විශාලම වපසරියක පැතිරී ගිය සටනක් ලෙස සැලකෙනවා. ප්‍රධාන වශයෙන් පැසිෆික් සාගරික කලාපය තුල ජපානයේ ප්‍රමුඛ අක්ෂ හමුදා සිදු කළ ආක්‍රමණකාරී යුද යාන්ත්‍රණයට එරෙහිව මූලික වශයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව මේ මහා සංග්‍රාමය තුල විශාල භූමිකාවක් ඉටු කරමින් සිටියා. මේ පැසිෆික් සංග්‍රාමයේ පර්ල් වරාය ප්‍රහාරය, කොරල් මුහුදේ සටන, මිඩ්වේ සටන වැනි අති බිහිසුණු සටන් පිළිබඳ වාර්තා වැඩසටහන් අඩංගු වීඩියෝ මාලාවේ පළමු වාර්තා වැඩසටහනයි මේ. වර්ෂයේ යුද ප්‍රකාශයකින් තොරව ජපානය විසින් චීනයේ මැන්චූරියාව ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණයේ අරමුණ ජපානයේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම බව පැවසෙනවා. 1937 ජූලි වන විට මැන්චූරියාවෙන් ඔබ්බට චීනය ආක්‍රමණය කිරීමට ජපානය උත්සාහ කරනවා. චීනය තුල තම හමුදා ඉතාමත් මිලේච්ඡ ලෙස මෙහෙයවමින් ලක්ෂ සංඛ්‍යාත චීනවැසියන් ඝාතනය කරමින් කාන්තාවන් දූෂණය කරමින් ජපාන හමුදාව ඉතාමත් නින්දිත හා අමානුෂික ලෙස චීනය තුල ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන් චීනය තුල සැලකිය යුතු භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට ජපානය සමත් වෙනවා. මේ ආකාරයට සිය හමුදා මෙහෙයුම් පුළුල් කරන ජපානය 1940 සැප්තැම්බර් මාසයේ වන විට ප්‍රංශ කොලනියක් බවට පත් වී තිබූ ප්‍රංශ ඉන්දු චීන නමින් එකල හැඳින්වූ වර්තමාන ලාවෝසය, කාම්බෝජය ආදී ප්‍රදේශද අත්පත් කර ගැනීමට සමත් වෙනවා. මේ ආකාරයේ ඉතාමත් මිලේච්ඡ ආකාරයේ ගැටුම් මැද 1941 වර්ෂය වන විට චීනය තුල වෙරළබඩ කලාප බොහොමයක් අත්පත් කර ගැනීමට ජපානය සමත් වෙනවා. ජපානයේ මේ යුද්ධකාමී ක්‍රියාකලාපය නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ජපානය වෙත බොර තෙල් අලවිය, වානේ ආදී දේවල් අලෙවි කිරීම හා ගනුදෙනු නවතා දැමීම සිදු කරනවා. ඊට අමතරව ඇමරිකාව තුල ජපානයේ සතු මූල්‍යමය දේපළ පවරා ගැනීමටද ඇමරිකාව කටයුතු කරනවා. මේ ජපාන ආර්ථිකයට තදබල පහරක් වූ අතර ජපානයේ බොර තෙල් සැපයීමෙන් 80%ක් පමණ ඒ වන විට සපයා තිබුණේ ඇමරිකාවයි. මේ කාරණු සමග ඇමරිකාව හා ජපානය අතර ඉතාමත් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබුණා. මෙසේ ජපාන හා ඇමරිකානු සම්බන්ධතා බළදු වීමෙන් අනතුරුව 1941 ඔක්තෝබර් මාස ජපාන නව අගමැති බවට පත් වූ හිඩෙකි ටෝජෝ ප්‍රමුඛ ජපාන පාලන අධිකාරිය විසින් බටහිර සමග යුද්ධයක් රහසිගතව සැලසුම් කිරීමට පටන් ගන්නවා. ජපාන අගමැති ටෝජෝගේ උපකල්පනය වූයේ ෂණිකව සිදු කරන මරු පහරකින් ඇමරිකානු නාවික පැසිෆික් බලයනිය අක්‍රිය කිරීමෙන් පැසිෆික් සාගර කලාපය තුළ තම බලය තහවුරු කරගත හැකි යන්නයි. 1941 වර්ෂයේ දෙසැම්බර් මාස මුල් භාගයේ ඇමරිකානු බුද්ධ්‍යංශ ජපානයෙන් විය හැකි ප්‍රහාරයක් පිළිබඳව ඇමරිකානු හමුදාවන්ට අනතුරු අඟවා තිබුණා. නමුත් කිසියෙකු බලාපොරොත්තු නොවූ ලෙස 1941 දෙසැම්බර් 7 වනදා මහා ජපාන ප්‍රහාරයක් සිදු කෙරුණා. ඒ හවයි දූපත් සමූහයේ පිහිටි ඇමරිකානු පර්ල් වරාය වෙතයි. 1941 දෙසැම්බර් 7 වනදා හිමිදිරියේ ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවන අකාගි, කාගා, සොර්යු, හිර්යු, ශොකාකු හා සොයිකාකු නම් ගුවන් යානා ප්‍රවාහන නෞකා 6 මගින් දියත් කළ ප්‍රහාරක ගුවන් යානා මගින් පර්ල් වරායේ නවතා තිබූ ඇමරිකානු පැසිෆික් නාවික බලයනිය වෙත මාරාන්තික ප්‍රහාරයක් සිදු කෙරුණා. ප්‍රහාරක රැලි දෙකක් ආකාරයට සිදු කරනු මේ ගුවන් ප්‍රහාරයට ජපාන ප්‍රහාරක යානා වන නකජිමා B5N, D3A හා මිට්සුබිෂි A6M0 ආදී ජපාන ප්‍රහාරක යානා යොදාගෙන උනා. මේ ප්‍රහාරක යානා සිදු කළ මාරාන්තික ප්‍රහාරයෙන් ඇමරිකානු නාවික හමුදාව සතු පර්ල් වරාය තුල නැංගුරම් දමා තිබූ USS ඇරිසෝනා හා USS ඔක්ලහෝමා ආදී ප්‍රධාන යුද නෞකා විනාශයට පත් වූ අතර මේ ප්‍රහාරයෙන් සමස්ත ලෙස
ඇමරිකානු ප්‍රධාන යුද නෞකා 4ක් විනාශ වී ලයිට් ක්‍රූස් යාත්‍රා 3ක් ඇතුළු අනිකුත් යාත්‍රා 9ක් පමණ හානි වූ අතර ඇමරිකානු ගුවන් යානා 188ක් විනාශ වී තවත් ගුවන් යානා 159ක් හානියට පත් වෙනවා. ප්‍රධානම කාරණය ලෙස මෙහිදී ඇමරිකානු නාවිකයින් ඇතුළු 2400කට වැඩි ඇමරිකානුවන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීම එකල මුළු මහත් ඇමරිකාවම සලිත කිරීමට සමත් වූ කාරණාවක් වූ අතරම මේ නිසාම දෙවන ලෝක යුද්ධය වෙත ඇමරිකාව සුජෝදායක වීමට මේ ප්‍රහාරය හේතුවක් වුණා. ජපානය මේ ප්‍රහාරය පිළිබඳව මහත් උද්දාමයට පත් වූ අතර ජපානයේ සිටුවේ තමන් ඇමරිකානු පැසිෆික් නාවික ඇණිය විනාශ කළ බවයි. එහෙත් මෙහිදී ජපානයට දරුණු අත්තරැද්දක් සිදු වී තිබුණා. එනම් ප්‍රහාරය එල්ල වන විටත් ඇමරිකානු පැසිෆික් ගුවන් ප්‍රවාහක නෞකා තුන වන USS Enterprise, USS Lexington හා USS Saratoga යන ගුවන් ප්‍රවාහක නෞකා බියඹට ගෙන ගොස් තිබුණා. මේ වාර්තා වැඩසටහනේ මීළඟ කොටස් සමග එකතු වෙන ඔබට පසුව වැටහෙවි මේ ගුවන් යාන ප්‍රවාහක මගහැරීම ජපානයට කොතරම් අවාසියක් වූවාද යන වග. පර්ල් වරායට පහර දුන් ජපාන ගුවන් ඒකක ඊට පැය 10කට පසු එනම් 1941 දෙසැම්බර් 8 වන දින පිලිපීනයේ ලූසොන්හි පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරටද පහර දෙනවා. එම ප්‍රහාරයෙන් ඇමරිකානු ගුවන් යානා 103ක් පමණ විනාශයට පත් වූ අතර එම කලාපය තුළ ඇමරිකානු ගුවන් බලය සහ මුලින්ම අක්‍රිය කර දැමීමට මේ ප්‍රහාරය මගින් ජපානය සමත් වෙනවා. මේ ප්‍රහාර මාලාව මගින් ඇමරිකාව කුපිත වූ අතර ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ජපානයට එරෙහිව නිල වශයෙන් යුද ප්‍රකාශ කිරීමට මේ ප්‍රහාර මාලාව හේතුවක් වෙනවා. පිලිපීනයට එල්ල කළ මේ ප්‍රහාරය සමගම තවත් විශාල ගොඩබිම් හා නාවික ප්‍රහාර මාලාවක් මගින් ගුවන් ආරක්ෂාව අහිමි වූ පිලිපීනයේ මැනිලා ගනුවර අත්පත් කරගත් ජපාන හමුදාව 1942 අප්‍රේල් 9 වන විට පිලිපීනයේ බටාන්හි සිටි ඇමරිකානු හා පිලිපීන හමුදාව ජපානයට යටත් වෙනවා. මෙසේ යටත් වූ බට පිරිස 76000කට අධික බව පැවසෙනවා. මීට සමගාමීව 1941 දෙසැම්බර් 8 වනදා ජපාන් හමුදාව සිංගප්පූරුව ඇතුළු බ්‍රිතාන්‍ය මලයාටද පහර දුන් අතර 1942 පෙබරවාරි 15 වන විට සිංගප්පූර තුලදී බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදා යටත් කර ගැනීමට ජපාන් අධිරාජ්‍ය හමුදාව සමත් වෙනවා. මේ යටත් වූ පිරිස බ්‍රිතාන්‍ය, ඉන්දියානු, ඕස්ට්‍රේලියානු ආදී බටහින් වන අතර ඒ පිරිස 1,30,000ක් පමණ වන බව පැවසෙනවා. මේ සමගම හොංකොං, බුරුමය ඇතුළු අග්නිදිග ආසියානු රටවල්ද ජපාන ග්‍රහණයට නතු වීමට වැඩි කලක් ගත වන්නේ නැහැ. බ්‍රිතාන්‍ය මලයාව හා සිංගප්පූරුව යටත් කර ගැනීමෙන් නොනැවතුණු ජපාන හමුදාවන් පැපුවා නිව්ගිනියා තුලද තම ගුවන් කඳවුරු පිහිටවා ගැනීමට සමත් වූ අතර එමගින් ඕස්ට්‍රේලියාවට පහර දීම ජපානයේ අරමුණ වූවා. මේ ජපාන පැපුවා නිව්ගිනියා ආක්‍රමණය 1942 ජනවාරි 23 වනදා සිදු වූ අතර 1942 පෙබරවාරි 19 වන විට එහි සැලකිය යුතු භූමි ප්‍රමාණයක් අල්ලා ගැනීමට ජපාන හමුදාව සමත් වෙනවා. මෙසේ පැසිෆික් සංග්‍රාමයේ මුල් භාගයේදී ඉතා විශාල ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ජපාන හමුදාවන් සමත් වෙනවා. මෙමගින් බටහිර ලෝකය හා ඕස්ට්‍රේලියාව ඉතාමත් තැති ගැනීමකට ලක් වෙන අතර මෙම ප්‍රහාර මාලාව වැළැක්වීමට පියවරක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී පැවතුණා. පියවරක් ගත යුතුම වූ තැන ජපානයට ගුවන් ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකානු සැලසුම් ක්‍රියාත්මක කෙරුණා. එහෙත් මේ සඳහා විශාල බාධාවක් පැවතුණා. ඒ පිලිපීනයේ පිහිටුවා තිබූ ඇමරිකානු ගුවන් බලය ජපානය විසින් විනාශ කර තිබීමයි. ඊට පසුව ජපානයට ආසන්නතම ඇමරිකානු ගුවන් කඳවුරු වූයේ හවායි වල හා මිඩ්වේ දූපත්වල පිහිටුවා තිබූ ගුවන් කඳවුරුයි. නමුත් ඒ කඳවුරු වල සිට ජපානයට පැවති දුර ප්‍රමාණය කිලෝමීටර් 4000කට වඩා වැඩි වුණා. මේ දුර ප්‍රමාණය එවක තිබූ ඇමරිකානු බෝම්බ හෙළන යානාවලට ළඟා විය නොහැකි අතිවිශාල දුරක් වූවා. එනම් ඒ සඳහා ළඟා විය හැකි එකම හොඳම මාර්ගය ගුවන් යානා ප්‍රවාහක නෞකායි. ගුවන් යානා ප්‍රවාහක නෞකා හැකිතරම් ජපානය අසලට ගෙන ගොස් එමගින් ජපානය වෙත බෝම්බ හෙලීම මෙහිදී සලකා බැලුණා. මෙම අමුතු සැලසුමේ නිර්මාතෘ වූයේ කැප්ටන් ෆ්‍රැන්සිස් එස් ලෝ නම් නිලධාරියයි. මේ සැලසුම් පිළිබඳ වාර්තාව අඩ්මිරාල් අර්නස්ට් ජේ කින්ට ලබා දීමෙන් අනතුරුව මේ පිළිබඳව සැලසුම් කිරීමට හා ප්‍රහාරය සඳහා නායකත්වය ලබා දීමට එවකට ඇමරිකානු හමුදාවේ අතිවිශිෂ්ට ගුවන් නියමුවෙකු වූ ලෙෆ්ටිනන්ට් කර්නල් ජේම්ස් ඩූරිඩල් හට බාර කෙරුණා. මේ අනුව සැලසුම් වූයේ ගුවන් යානා ප්‍රවාහකයකින් B-25 මිචෙල් බෝම්බ හෙළන යානා ජපානයට කිලෝමීටර් 600ක් පමණ ආසන්න වන තෙක් රැගෙන ගොස් එතැන් සිට ජපානයේ ටෝකියෝ අගනුවරට ගුවන් මගින් බෝම්බ හෙලීමයි. මේ සඳහා ඩූරිඩල් විසින් B-25 මිචෙල් බෝම්බ හෙළන යානා තෝරා ගැනීමට හේතු වූයේ එම යානා සතු බෝම්බ ගෙන යාමේ ධාරිතාවය හා එම යානා සාපේක්ෂව කුඩා වීම මගින් ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ගෙන යාමට ඇති පහසුවයි.
ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ඇති කුඩා ධාවන පත තුළ මේ ගුවන් යානා ගුවන්ගත කිරීම පහසු කිරීම සඳහා මේ B-25 මිචෙල් යානා බොහොමයක් නවීකරණයට ලක් කිරීමට හා කොටස් ගලවා ඉවත් කිරීමටද සිදු වූවා. ඊට අමතර ලෙස මේ B-25 බෝම්බ හෙළන යානාවලට අමතර ඉන්ධන ටැංකියක් සවි කිරීම මගින් යාසර දුර වැඩි කිරීමටද කටයුතු කෙරුණා. තවද මේ බෝම්බ හෙළන යානා ගුවන් ප්‍රවාහක නෞකාවල කුඩා ගුවන් පතේ තුලින් ගුවන්ගත කිරීම සඳහා බොහෝ දුෂ්කර පුහුණු කිරීම මෙම B-25 ගුවන් යානා නියමුවන්ට සිදු කිරීමට සිදු වූවා. නමුත් මේ බෝම්බ හෙළන යානාවලට හැකිවන්නේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවල සිට ගුවන්ගත වීම පමණයි. නැවත ගුවන් යානා ප්‍රවාහක නෞකාවලට ගොඩ වැසීම B-25 වැනි බෝම්බ හෙළන යානාවකට කිසිසේත්ම කළ නොහැකි වූවා. මේ නිසා එකම විකල්පය වූයේ ජපාන ටෝකියෝ අගනුවරට ප්‍රහාර එල්ල කරමින් ජපානය හරහා පියාසර කොට චීනයේ ජපාන පාලනයෙන් තොර චූචව් ආදී චීන පාලන ප්‍රදේශවල ගුවන් පතවලට මේ යානා ගොඩ වැසීමයි. මේ සඳහා එවක පැවති චීන පරිපාලනය සමග එකඟතාවයක් ඇති කර ගැනීමට එවක ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සමඳතා මගින් හැකියාව ලැබී තිබුණා. මේ මෙහෙයුම සැබවින්ම B-25 මිචෙල් බෝම්බ හෙළන යානාවල හැකියාවන්ගේ සීමාව ඉක්මවා යන මෙහෙයුමක් වූවා. මේ නිසාම ඇත්තෙම මේ ජපානයට බෝම්බ හෙළීමේ මෙහෙයුම ඉතාමත් වික්‍රමාන්විත මෙන්ම භයානක මෙහෙයුමක් බව මේ සියලුම ඇමරිකානු නියමුවන් දැන සිටියා. ඇත්තෙම මේ බෝම්බ හෙළන යානා කණ්ඩායමේ ඉදිරියේම අනදෙමින් ගමන් කිරීමට සූදානම් වී සිටියේ එකල ඇමරිකාව සතු වූ හොඳම ගුවන් නියමුවයි. ඒ මම පෙර සඳහන් කළ ලුතිනන්ට් කර්නල් ජේම්ස් ඩූලිටල් නම් නියමුවයි. 1942 අප්‍රේල් මාස 1 වෙනිදා B-25 මිචෙල් බෝම්බ හෙළන යානා 16ක් ඩූලිටල් ඇතුළු නිලධාරීන් 52ක් හා ගුවන් බටයන් 28ක් මේ ප්‍රහාරය සඳහා ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වන USS හොනට් නෞකාව වෙත යොමු කර තිබුණා. මේ සෑම B-25 යානාවක්ම කිලෝග්‍රෑම් 225ක හයි එක්ස්ප්ලෝසිව් බෝම්බ නංවා තිබුණා. මේ බෝම්බවලට යුද්ධයට පෙර ජපානයෙන් ඇමරිකාවට ලැබුණු මිත්‍රත්ව පදක්කම් ගැටගසා තිබූ බව පැවසෙනවා. මේ B-25 ගුවන් යානා හා නියමුවන් ඇතුළු පිරිස රැගත් USS හොනට් ගුවන් ප්‍රවාහන නෞකාව 1942 අප්‍රේල් 2 වෙනිදා උදෑසන කැරියර් ස්ට්‍රයික් ගෲප් සමග ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වරායෙන් ජපානයේ බලා ගමන් ආරම්භ කළා. මේ ගමනේ ආරම්භයෙන් දින 12කට පසුව හවායි ආසන්න පැසිෆික් සයුරේදී ඇමරිකානු USS එන්ටර්ප්‍රයිස් ගුවන් යානා ප්‍රවාහක නෞකාව ඇයට අයත් කැරියර් ස්ට්‍රයික් ගෲප් 2 සමගින් මේ ප්‍රහාරක කණ්ඩායමට එකතු වී තිබුණා. ඒ මේ B-25 ප්‍රහාරක කණ්ඩායමේ ආරක්ෂාව උදෙසායි. මේ නව නැවුවනිය සමග මේ වන විට ගුවන් යානා ප්‍රවාහක 2කින්, හෙවි ක්‍රූසර් 3කින්, ලයිට් ක්‍රූසර් 1කින්, ඩිස්ට්‍රොයර් 8කින් හා ඔයිලර් නෞකා 2කින් මේ නෞකා එනිය සමන්විත වුණා. අප්‍රේල් 18 වන දින උදෑසන වන විටත් ඇමරිකානු නාවික ඇනිය ජපානයට කිලෝමීටර් 1200ක් පමණ දුරින් සිටියා. මේ නෞකා ඇනිය ජපාන පිකට් බෝට්ටු 2කට දිසීමත් සමගම එම බෝට්ටු මගින් ජපානයට ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් සංඥා යවා තිබුණා. ඇමරිකානු නෞකා මගින් මේ ජපාන බෝට්ටුවක් විනාශ කිරීමට සමත් වුවත් හොනට් නෞකාවේ කැප්ටන් මාක් මිච්චර් තීරණය කළේ පමා වැඩිවීමට පෙර B-25 බෝම්බ හෙළන යානා දියත් කිරීමටයි. එය පෙර ඇමරිකාව සැලසුම් කළ දුරට වඩා වැඩි දුරක සිට දියත් කිරීමක් වූ නිසා B-25 යානාවලට පියාසර කළ යුතු දුර ප්‍රමාණය තවත් වැඩි වීමට මේ හේතුවක් වී තිබුණා. මේ අනුව උදෑසන 8:20ත් 9:20ත් අතර කාලයේදී B-25 යානා 16ම සුරක්ෂිතව USS හොනට් නෞකාවෙන් ගුවන්ගත වීමට සමත් වී තිබූ අතර ඩූලිටල් අනදුන් B-25 යානා 16 ජපාන භූමියට පෙර කිසිදා කිසිවෙකු සිදු නොකළ ආකාරයේ ප්‍රහාරයක් සිදු කිරීම සඳහා ගමන් කරමින් තිබුණා. මේ ගුවන් යානා ගුවන්ගත කිරීමෙන් පැය 4කට පසු මේ B-25 ගුවන් යානා කණ්ඩායම ජපානයේ ටෝකියෝ නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ අතර ටෝකියෝ නගරයේ හමුදාමේ ඉලක්ක හා අවිනිෂ්පාදන කර්මාන්ත ශාලාවට බෝම්බ හෙළීමට පටන් ගන්නවා. ජපාන ගුවන් නාශක ප්‍රහාර මේ ගුවන් යානා කණ්ඩායමට එල්ල වුවත් එම ප්‍රහාර මගින් කිසිදු හානියක් සිදු නොවී තම ඉලක්ක සපුරා ගැනීමට මේ ඩූලිටල් ප්‍රමුඛ ඇමරිකානු බටයන් සමත් වෙනවා. මේ ආකාරයට බෝම්බ හෙළු B-25 ගුවන් යානා නැගෙනහිර චීන මුහුද හරහා නැගෙනහිර චීනයේ දෙස ලං වූ අතර ඒ වන විටත් රාත්‍රිය ලං වෙමින් පැවතුණා. තවද මේ සියලුම B-25 ගුවන් යානාවල ඉන්ධනද ඉතාම අඩු මට්ටමක පැවති අතර ඔවුන්ට අපේක්ෂිත ෂූචව් ප්‍රදේශයේ ගුවන් පතවලට ව්‍යාසර කළ නොහැකි මට්ටමක පැවතුණා. මෙහිදී B-25 ගුවන් යානා 15ක් චීන වෙරළට ළඟා වී තිබූ අතර එක් B-25 ගුවන් යානයක් සෝවියට් දේශ සීමා කලාපයට ඇතුළු වී තිබුණා.
ඉන්පසු සෝවියට් දේශ සීමාවට ඇතුළු B-25 ගුවන් යානය ගොඩබෑමට සමත් වී තිබූ අතර එහි කාර්ය මණ්ඩලය සෝවියට් හමුදා මගින් මුදාගෙන තිබුණා. චීනයට ඇතුළු B-25 ගුවන් යානාවල බහුතරයේ කාර්ය මණ්ඩලයට පැරෂුට් මගින් ඉවත් වීමට හැකිව තිබූ අතර චීන පාලන ප්‍රදේශවලට පතිත වූ ඩෝලිටල් ඇතුළු ගුවන් බටයන් චීන වැසියන්ගේ උදව් උපකාර ඇතිව දිවි ගලවා ගැනීමට සමත් වී තිබුණා. අවසාන ලෙස B-25 ගුවන් යාන 16න් 15ක් චීනයේ ආසන්න කලාපයට කඩා වැටි විනාශ වූ අතර සෝවියට් දේශ සීමාවට ඇතුළු යානය නිරුපද්‍රිතව ගොඩබා තිබුණා. මේ සමගම මේ මෙහෙයුමට සම්බන්ධ වූ ගුවන් බටයන්ගෙන් 3 දෙනෙක් මිය ගිය අතර 8 දෙනෙකු අල්ලා ගැනීමට ජපාන් හමුදාව සමත් වෙනවා. මේ අල්ලාගත් අයගෙන් 4 දෙනෙකු පසුව මුදාගත් අතර 4 දෙනෙකු සිරභාරයේදී මිය යනවා. අවසානයේ සමස්ත ලෙස මේ මෙහෙයුමෙන් පසු ඩෝලිටල් ඇතුළු 69 දෙනෙකුට නිරුපද්‍රිතව නැවතත් ඇමරිකාව වෙත ළඟාවීමට හැකි වෙනවා. අනික් අතට මේ ප්‍රහාරයෙන් ජපානයේ ටෝකියෝ අගනුවර 50 දෙනෙකු මිය ගොස් 400ක් පමණ තුවාල ලද අතර භෞතික හානි කෙසේ වෙතත් ජපාන අධිරාජ්‍යයට මේ මානසික වශයෙන් ඉතා බරපතල ප්‍රහාරයක් වුණා. එනම් මෙතෙක් විජයග්‍රාහීව පැසිෆික් කලාපය තුළ ජයග්‍රහණය ලබමින් සිටි ජපාන හදවතටම ඇමරිකාව සිදු කළ මේ ප්‍රහාරයේ හේතුවෙන් පර්ල් වරාය ප්‍රහාරයෙන් පසු ජපානයේ ඊළඟ ඉලක්කය වූයේ මුළු පැසිෆික් සාගරයේම බලය තහවුරු කර ගැනීමයි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර ඇති ප්‍රධාන සැපයුම් මාර්ග අපීර කොට නිව්ගිනියාවේ පෝර්ට් මෝස්බි වරාය අල්ලා ගැනීමයි. නමුත් මේ ගමන නතර කිරීමට ඇමරිකානු නාවික හමුදාව සූදානම් වී සිටියා. මෙය ලෝක යුද ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භයක්. මොකද මෙතෙක් කාලයක් නාවික සටන් පරාසය තීරණය කළේ නැව්වල කාලතුවක්කු මගින් වුවත් පළමු වතාවට සතුරු නැව් දෙකක් එකිනෙකාට නොපෙනී ගුවන් යානා මගින් පමණක් පහර දෙමින් සටන් කිරීමේ නව යුගයක උදාව මෙයයි. දැන් අපි යමු 1942 මැයි මාසයේදී කොරල් මුහුදේ සිදු වූ ඒ බිහිසුණු නාවික සංග්‍රාමය දෙසට. පැසිෆික් සංග්‍රාමයේ පළමු කොටසින් අපි කතා කළා ජපානයේ 1941 දෙසැම්බර් 7 වනදා ඇමරිකානු පර්ල් වරායට පහර දීමෙන් පසු ඇති වූ තත්ත්වය හා ජපානයේ අධිරාජ්‍ය හමුදාව ආසියානු කලාපයේ චීන මැන්චූරියාව, පිලිපීනය, සිංගප්පූරුව, හොංකොං, මලයාව, බුරුමය ආදී ගිනිකොන දිග ආසියාතික රටවල් යටත් කිරීම සඳහා සිදු කළ සටන් ව්‍යාපාර ගැන. මේ ආකාරයට තමන්ගේ බලය ව්‍යාප්ත කළ ජපානය විසින් 1942 ජනවාරි 23 වෙනිදා ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ආසන්න පැපුවා නිව් ගිනියාවට පහර දීම ආරම්භ කරනවා. මේ ආකාරයට ආරම්භ කළ පැපුවා නිව් ගිනියා ආක්‍රමණය මගින් පැපුවා නිව් ගිනියා ප්‍රදේශයේ කොටසක් අල්ලා ගැනීමට සමත් වූ ජපාන් හමුදාවන් පැපුවා නිව් ගිනියා දූපත්වල දකුණේ පිහිටි පෝර්ට් මෝස්බි නැතිනම් මෝස්බි වරාය ආක්‍රමණය කිරීමේ උත්සාහයක් සමගම 1942 මැයි 4 වනදා මේ කොරල් මුහුදේ සංග්‍රාමය ආරම්භ වනවා. පැසිෆික් සංග්‍රාමයේ හැරවුම් ලක්ෂයක් වූ මේ කොරල් මුහුදේ සංග්‍රාමය ලෝක නාවික යුද ඉතිහාසයේ වෙනස් කළ ලෝක නාවික යුද උපක්‍රම උඩු යටිකුරු කළ නාවික සටනක් වෙනවා. එනම් මේ සංග්‍රාමයේ ලෝකයේ නාවික හමුදා දෙකක් සාම්ප්‍රදායික නාවික සටන් වන බැටල්ෂිප් හෝ අනිකුත් යුද නෞකා යොදාගෙන එතෙක් මුහුණට මුහුණ සිදු කළ සටන් වෙනුවට ගුවන් යානා ප්‍රවාහක නෞකා යොදාගෙන ඈත සීමාවේ නොපෙනෙන සතුරාට එරෙහිව සිදු කළ ප්‍රථම නාවික සටන ලෙස කොරල් මුහුදේ සංග්‍රාමයේ ඉතිහාසයට එක් වෙනවා. 1942 මුල් භාගයේදී සිංගප්පූරුව, පිලිපීනය, මලයාව ආදී මම මීට කලින් සඳහන් කළ ආසියාතික කලාප යටත් කරගත් විජයග්‍රාහී ජපාන නාවික හමුදාවේ ඊළඟ ඉලක්කය වූයේ පැපුවා නිව් ගිනියාවේ මෝස්බි වරායයි. මෙහි අරමුණු කිහිපයක් වූවා. එනම් උතුරු ඕස්ට්‍රේලියානු කලාප ජපාන් හමුදාවේ බෝම්බ හෙළන ගුවන් යානා සීමා යටතට ගෙනීම, පැපුවා නිව් ගිනියා දූපත් සමූහයේ රබාල්හි පිහිටි ජපාන ප්‍රධාන ගුවන් කඳවුරුවලට ආරක්ෂාව ලබා දීම සඳහා ඉදිරි ආරක්ෂක වළල්ලක් මේ කලාපය තුළ පිහිටුවීම හා ඕස්ට්‍රේලියානු කලාපයෙන් තම දකුණු දිග පාලන කලාපවලට සිදු කරන කුමන හෝ ප්‍රහාරයකින් ආරක්ෂාව ලබා ගැනීම සඳහා ආරක්ෂක කලාපයක් නිර්මාණය කිරීම ආදී කරුණුයි. ප්‍රහාරයේ සැලැස්ම ඉදිරිපත් කෙරුණේ ජපාන දකුණු දිග නාවික හමුදාවේ අනදින නිලධාරියා වූ වයිස් අද්මිරාල් ශිගයෝෂි ඉනෝ විසින්. ඔහුගේ අදහස වූයේ සොලමන් දූපත් කලාපයේ තුලාගී ආක්‍රමණය කොට ඉන්පසු පෝර්ට් මෝස්බි ආක්‍රමණය සිදු කිරීමයි. මේ අනුව සැලසුම වූයේ මේ 2-3 දිනවල තුලාගී ආක්‍රමණය සිදු කර සාර්ථක වූ පසු එහි මුහුදු ගුවන් කඳවුරු පිහිටුවා මේ 10 වන විට මෝස්බි වරාය ප්‍රදේශයේ ආක්‍රමණය කිරීමයි. මේ මෙහෙයුම හැඳින්වුවේ ඔපරේෂන් එම්මෝ ලෙසින්.
මේ අතර 1942 මාර්තු මාසයේදී ඇමරිකානු ගුවන් යාන ප්‍රවාහක නෞකා දෙකක් වන ලෙක්සින්ටන් හා යෝර්ක්ටවුන් යන නෞකාද මේ කලාපයේ පෝර්ට් මෝස්බි ආසන්න කලාපයට ඇතුළු වී සිටි අතර ගල්ෆ් ඔෆ් පැපුවා කලාපය තුළ මේ නෞකා පැවතුණා. මේ නෞකා මේ කලාපය තුළ පැවතීම නිසා 1942 මාර්තු 8-13 අතර කාලය තුළදී ජපානය විසින් සැලමෝවාලේ කලාපය තුළට සිදු කළ ආක්‍රමණකාරී මෙහෙයුමක් වළක්වා ගැනීමට මේ ගුවන් යාන වාහකවල ගුවන් යානා මගින් සමත් වී තිබුණා. මේ ආක්‍රමණය සිදු කළ ජපාන හමුදාවට මේ සරණේදී තරමක දැඩි හානි සිදු වී තිබූ අතර ජපාන නාවික හමුදාවල ප්‍රවාහක නෞකා 3ක්ද විනාශ වී තිබුණා. මේ ගුවන් ප්‍රහාර නිසා ජපාන දකුණු නාවික හමුදාවේ ප්‍රධානී වයිස් අද්මිරාල් ශිගෙයොෂි ඉනෝ විසින් පෝර්ට් මොස්බි වරාය ප්‍රහාරය සඳහා ගුවන් සහාය ලබා ගැනීම සඳහා ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා සහාය තම නාවික හමුදාවට ලබා දෙන ලෙස අද්මිරාල් ඉසුරුකෝ යමමොටෝගෙන් ඉල්ලා සිටියා. මේ අනුව යමාටෝ විසින් ඔහුගේ ප්‍රධාන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකක් හා සැහැල්ලු ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් සමග යුද නෞකා කිහිපයක් ඔපරේෂන් එම්මෝ වෙත ලබා දීම සඳහා පියවර ගනු ලැබුවා. මේ අනුව ජපාන ප්‍රධාන ගුවන් යානා ප්‍රවාහක නෞකා වන ශෝකාකු සුයිකාකු හා කුඩා ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් වන ශෝහෝ ඇතුළු ගුවන් යානා ප්‍රවාහක නෞකා 3ක් ගුවන් යානා 139ක් සමග ශිගෙයොෂි ඉනෝ වෙත ලබා දීමට ඉසුරුකෝ යමමොටෝ කටයුතු කළ අතර මේ ප්‍රවාහක නෞකාවල ආරක්ෂාවට ක්‍රූසර් නෞකා 9ක්, ඩිස්ට්‍රෝයර් 15ක්, ප්‍රවාහක නෞකා 12ක්, ඔයිලර් නෞකාවක් ඇතුළු අනෙකුත් ජපාන නෞකා හා යාත්‍රා 50ක් පමණ මේ මෙහෙයුම වෙත අනියුක්ත කර තිබුණා. මේ අතර ජපානයේ නොදැනුවත්වම යම් කිසි දෙයක් සිදු වෙමින් පැවතුණා. ඒ ඇමරිකානු නාවික හමුදාවට අනුබද්ධ නාවික සංනිවේදන මධ්‍යස්ථානයේදී ජපාන පණිවිඩකේත තරමක් දුරට විකේතනය කිරීමට ඇමරිකානු බුද්ධියංශ හා තාක්ෂණික ශිල්පීන් සමත් වී තිබුණා. මේ කේත JN-25B ලෙස ඇමරිකානු බුද්ධියංශ හැඳින්වූ අතර ඇත්ත වශයෙන්ම මේ කේතවලින් 85% පමණ විකේතනය කර ගැනීමට 1942 අප්‍රේල් වන විට ඇමරිකානුව සමත් වී තිබුණා. 1942 මාර්තු වන විටත් ඇමරිකාවට ඔපරේෂන් එම්මෝ පිළිබඳව ඉවවැටී තිබූ අතර අප්‍රේල් වන විට විශාල යුද නෞකා හා ගුවන් ප්‍රවාහක නෞකා ජපාන දකුණු දිග නාවික ප්‍රධානී ශිගෙයොෂි වෙත ලබා දී තිබූ බව ඔවුන්ට දැනගත හැකිව තිබුණා. මේ සමගම 1942 අප්‍රේල් 13 පමණ වන විට බ්‍රිතාන්‍ය බුද්ධියංශ ශිගෙයොෂි වෙත ලැබුණු ජපාන පණිවිඩ කිහිපයක් විකේතනය කර තිබූ අතර එයින් කියවුනේ ශිගෙයොෂිගේ විධානය සඳහා ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකක් වන ශෝකාකු හා සුයිකාකු යන නෞකා ෆොමෝසා වරායෙන් ට්‍රුක් වෙත ගමන් ආරම්භ ඇති බවයි. බ්‍රිතාන්‍ය බුද්ධියංශ මේ පණිවිඩය ඇමරිකානු ආරක්ෂක අංශ වෙත ලබා දුන් අතර බ්‍රිතාන්‍ය නිගමනය වූයේ මේ ජපාන නෞකා දෙකෙහි අරමුණ මොස්බි වරායට පහර දීම බවයි. මේ අතරතුර ඇමරිකානු පැසිෆික් නාවික බලඇණියේ ප්‍රධානී තනතුරට පත් වී තිබුණේ අතිදක්ෂ ඇමරිකානු නාවික නිලධාරියෙකු අඩ්මිරාල් චෙස්ටර් නිමිට්ස් නම් නිලධාරියයි. ඔහු විසින් වහාම මේ සඳහා පියවර ගනු ලැබූ අතර ඔහු විසින් ඇමරිකානු නාවික හමුදා ප්‍රධානී අඩ්මිරාල් අර්නස්ට් කිං සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුවන් යානා ප්‍රවාහක නෞකා 4කින් යුතු නාවික බලඇණියක් දකුණු පැසිෆික් කලාපයේ කොරල් මුහුද වෙත යැවීමට තීරණය කෙරුණා. මේ කලාපයේ පැපුවා නිව් ගිනියා දූපත්වල පෝර්ට් මොස්බි කලාපයේ ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු ආදී ඒකාබද්ධ පාබල හමුදාවන් රැඳී සිටි අතර එම ඒකකවල අන දෙන්නා වූයේ ජෙනරාල් ඩග්ලස් මැක් ආතර් නම් ඇමරිකානු හමුදා නිලධාරියයි. 1942 අප්‍රේල් 29 වනදා නිමිට්ස් විසින් අනෙකුත් කරන ලද අතර ඒ අනුව රියර් අඩ්මිරාල් ෆ්ලෙචර් විසින් අනුදුන් ටාස්ක් ෆෝස් 70 යටතේ යෝර්ක්ටවුන් ගුවන් යානා ප්‍රවාහක නෞකාව හා එහි පරිවාරක නෞකා සමූහය ටොංගටාබු වෙතින් කොරල් මුහුද බලා පිටත් වූ අතර රියර් අඩ්මිරාල් ආබ්‍රේ ෆිච් විසින් අනුදුන් ටාස්ක් ෆෝස් 11 යටතේ ලෙක්සින්ටන් ගුවන් යානා ප්‍රවාහක නෞකාව ඇතුළු කැරියර් ස්ට්‍රයික් ගෲප්ද මේ වන විටත් සිටියේ ෆීජි හා නිව් කැලිඩෝනියා ආශිෂ ප්‍රදේශයේ ඩූලිටල්ගේ බෝම්බ හෙළීමේ ප්‍රහාරයට සම්බන්ධ වී සිටි එන්ටර්ප්‍රයිස් හා හොනට් ඇතුළු කැරියර් ස්ට්‍රයික් ගෲප් දෙකද මේ වන විට පර්ල් වරායට පැමිණ තිබූ අතර නිමිට්ස්ගේ අන යටතේ මේ ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකද කොරල් මුහුද කරා යාත්‍රා කිරීම ආරම්භුවා. නමුත් පැවති අධික දුර ප්‍රමාණය නිසා මේ නෞකා සමූහයට සටන් පැවති දිනවලදී මෙම කලාපයට පැමිණීමට නොහැකි වූ බව පැවසෙනවා. මේ අනුව ඇමරිකානු නාවික ඇණිය ගුවන් ප්‍රවාහක නෞකා දෙකකින්, ක්‍රූසර් 8කින්, ඩිස්ට්‍රෝයර් 14කින්, ඔයිලර් 2කින් හා ගුවන් යාන 128කින් සමන්විත වූවා. කොරල් මුහුදේ පැවති ඇමරිකානු යුද නෞකාවල අනදීම සඳහා නිමිට්ස් විසින් ටාස්ක් ෆෝස් 17 ප්‍රධානී අඩ්මිරාල් ෆ්ලෙචර් පත් කරන ලද අතර නිමිට්ස්ගේ සෘජු විධානය යටතේ ඔහුට අනනිකුත් කෙරුණා.
මේ අනුව ලෙක්සින්ටන් වාහකයේද ටාස්ක් ෆෝස් 17 යටතට පත් කරන ලද අතර ජපාන හමුදාවන් සිතා සිටියේ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා මේ දිනවලදී දකුණු පැසිෆික් කලාපය වලින් ඉවත් වී ඇති බවයි. මේ නිසා ජපාන නාවික හමුදාවන් ඇමරිකානු ගුවන් ප්‍රවාහක නෞකා කොරල් මුහුදේදී බලාපොරොත්තු වූයේ නැහැ. රබූල් හිසිටි රියා අඩ්මිරාල් කොසෝ අබේගේ අනදීම යටතේ වූ මොස්බි ආක්‍රමණික ජපාන සේනාව 5000කින් පමණ සමන්විත වූ අතර ඉහවිඩේ ශිමා අනදුන් තුලාගී ආක්‍රමණික සේනාවද රබූල් හි සූදානමින් පසු වුණා. මීට සමගාමීව සුකාකු හා ශොයිකාකු ඇතුළු ගුවන් ප්‍රවාහක නෞකා දෙක හා එහි කැරියර් ස්ට්‍රයික් ගෲප් වයිස් අඩ්මිරාල් ටකාගී අනදීම යටතේ ක්‍රියාත්මක වූවා. මේ ඇනි ගුවන් ප්‍රවාහක නෞකා දෙකක්, හෙවි ක්‍රූසර් දෙකක් හා ඩිස්ට්‍රෝයර් 6කින් සමන්විත වූ අතර මේ වන විට මෙම කැරියර් ස්ට්‍රයික් ගෲප්ද මේ පළවන දා වන විට ගෲප් වෙතින් කොරල් මුහුද වෙත පිටත් වී තිබුණා. මෙම කැරියර් ස්ට්‍රයික් ගෲප් හි කාර්යය වූයේ ගොඩබිම් ආක්‍රමණික සේනාවන්ට අවශ්‍ය ගුවන් ආවරණය සැලසීමයි. මැයි මාස 3 වනදා උදෑසන ශිමාගේ ගොඩබිම් ආක්‍රමණික හමුදාවන් තුලාගී වෙත ගොඩ ගැසීමට පටන් ගත් අතර සටනකට පෙරම පසුබැසීමට තුලාගී සිටි ඕස්ට්‍රේලියානු හමුදාවන් කටයුතු කර තිබුණා. මේ අනුව කිසිදු ප්‍රතිරෝධයකින් තොරව තුලාගී අල්ලා ගැනීමට ජපාන් හමුදාවන් සමත් වූ අතර සෝහෝ ගුවන් ප්‍රවාහක නෞකාව මේ ජපාන සැබළුන් හට ගුවන් සහාය ලබා දී තිබුණා. මේ අනුව තුලාගී මුහුදු ගුවන් කඳවුර හා සංනිවේදන මධ්‍යස්ථානයක් ඉක්මනින් ඉදිකිරීමට ජයග්‍රාහී ජපාන හමුදාවන් කටයුතු කරමින් තිබුණා. මේ ආක්‍රමණය ගැන දැනගත් ඇමරිකානු අඩ්මිරාල් ෆ්ලෙචර් විසින් ගෝඩකැනල් දකුණ යාත්‍රා කරමින් තිබූ යෝර්ක්ටවුන් ඇතුළු TF-17ට මැයි 4 අණ දුන්නේ තුලාගී ආක්‍රමණික ජපාන හමුදාවට පහර දෙන ලෙසයි. මේ අනුව ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා වලින් පිටත් වූ 60කට ආසන්න ගුවන් ප්‍රවාහක නෞකා විසින් තුලාගී ශිමාගේ හමුදාවට පහර දුන් අතර ශිමාගේ හමුදාව සතුව තිබූ ඩිස්ට්‍රෝයර් නෞකාවක්ද ගිල්වා දැමීමට හා තවත් යාත්‍රාවලට හානි සිදු කිරීමට මේ ගුවන් යානා ඇනිය සමත් වී තිබුණා. මේ සමගම 1942 මැයි 4 මේ ප්‍රහාරය ගැන දැනගත් ටකාගීගේ ගුවන් ප්‍රවාහක නෞකා ඇතුළු ජපාන කැරියර් ස්ට්‍රයික් ගෲප්ද වහාම මෙම කලාපය වෙත ඔත්තු බැලීමේ ගුවන් යානා යොමු කළේ ඇමරිකානු ගුවන් ප්‍රවාහක නෞකා මේ කලාපය තුළ යාත්‍රා කරනවාදයි සොයා බැලීම සඳහායි. එහෙත් මේ ඔත්තු බැලීමේ යානා වෙත ඇමරිකානු නෞකා සොයා ගැනීමට නොහැකි වූවා. එහෙත් පසුවදා එනම් 1942 මැයි 5 වනදා යෝර්ක්ටවුන් ප්‍රවාහකයේ ගුවන් යානාවක් වන ග්‍රූමන් F4 වයිල්ඩ්කැට් යානාවක් මගින් ජපාන ඔත්තු බැලීමේ යානාවක් වන H-6K යානාවක් පහර දී බිම දැමීමට කටයුතු කර තිබූ අතර මෙම ජපාන ගුවන් යානයේ අතුරුදහන් වීම නිසා ඇමරිකානු ගුවන් ප්‍රවාහක නෞකා මෙම කලාපය තුළ පවතින බවට ජපාන හමුදාව තුළ සැකමතු වී තිබුණා. මේ අතර 1942 මැයි මාස 5 වනදා වන විට ටකාගීගේ ජපාන ගුවන් ප්‍රවාහක සොලමන් දූපත්වලට නැගෙනහිර කලාපයෙන් යාත්‍රා කර මැයි 6 වනදා වන විට රෙනිල් අයිලන්ඩ් අසලින් කොරල් මුහුද වෙත ඇතුළු වී තිබුණා. 1942 මැයි 6 වනදා ජපාන ඔත්තු බැලීමේ යානාවක් ෆ්ලෙචර්ගේ ලෙක්සින්ටන් යෝර්ක්ටවුන් ඇතුළු ටාස්ක් ෆෝස් 17 හි ගුවන් යානා ප්‍රවාහක දැක තිබූ අතර ඒ වන විට කොරල් මුහුදේ දකුණු දිග අන්තයේ යාත්‍රා කරමින් පැවතුණා. මේ අතර ෆ්ලෙචර්ගේ කැරියර් ස්ට්‍රයික් ගෲප් හා ටකාගීගේ කැරියර් ස්ට්‍රයික් ගෲප් එකිනෙකා සොයමින් කොරල් මුහුද ආසන්න කලාපයේ ගුවන් යානා යොදවා සෝදිසි කරන්නට වූ අතර 1942 මැයි 7 වනදා ජපාන ගුවන් ප්‍රවාහක කාණ්ඩයේ ඔත්තු බැලීමේ යානාවක් විසින් පෙරවරු 7:22ට පමණ ඇමරිකානු ගුවන් ප්‍රවාහක නෞකාව කොරල් මුහුදේ දකුණේ ඇති බවට වාර්තා කරනවා. තවත් ජපාන ගුවන් යානාවක් මෙය තහවුරු කළ අතර මේ අනුව ශොකාකු හා සුයිකාකු ප්‍රවාහක වෙතින් ජපාන ගුවන් යානා 78ක් එයට පහර දීම සඳහා ගුවන්ගත කළ අතර පෙරවරු 9යි කාල පවන වන විට ජපාන ප්‍රහාරක යානා මේ දුටු බව කියන ඇමරිකානු ප්‍රවාහක වෙත ලං වෙනවා. එහෙත් ජපාන ගුවන් යානා විසින් ඇමරිකානු තෙල් නැවක් වන නීෂෝ හා ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන සිම්ස් නම් නෞකාව වරදවා වටහාගෙන තිබූ අතර සිදු වැරද්දක් වුවත් ඇමරිකානු නෞකාව වීම නිසා මේ නෞකා දෙකට පහර දීමට ජපාන නාවික ගුවන් නියමුවන් කටයුතු කරනවා. මේ අනුව මේ නීෂෝ හා සිම්ස් යන ඇමරිකානු නෞකා දෙක පහර දී ගිල්වා දැමිනවා. මේ අතරම ඇමරිකානු ගුවන් ප්‍රහාරක යානා විසින් උදෑසන 10:40 වන විට සෝහෝ ගුවන් ප්‍රවාහක නෞකාව ඇතුළු යාත්‍රා සමූහය දකින අතර එය ඒ වෙන විට මිසිමා දූපත අසල යාත්‍රා කරමින් සිටිනවා. මේ අනුව ලෙක්සින්ටන් වාහකයේ ගුවන් යානා විසින් පළමුව සෝහෝට පහර දීම ආරම්භනවා. මේ අනුව මේ ප්‍රහාර මගින් සෝහෝට දරුණු හානි සිදුවන අතර දෙවන යෝර්ක්ටවුන් වාහකයේ ගුවන් යානාද සෝහෝ වෙත දරුණු ලෙස පහර දීමට පටන් ගන්නවා. මේ දැඩි ප්‍රහාර මගින් ජපාන සෝහෝ ගුවන් යානා ප්‍රවාහක නෞකාව පෙරවරු 11:35 පවන විට ගිලී යනවා.
මෙවැනි නාවික සටන් නිසා අද්මිරාල් ශිගේ මෝස්බි ආක්‍රමණය අවිනිශ්චිත වූ අතර මේ ගොඩබිම් ආක්‍රමණික සටනකට වඩා නාවික සටනක් බවට පරිවර්තනය වීම පැවතුණා. මේ අනුව මෝස්බි ආක්‍රමණික හමුදාවට තම යාත්‍රා සමග තරමක් උතුරට පසුබැස යන ලෙස නියෝග නිකුත් කෙරුණා. ෂෝහෝ ගුවන් ප්‍රවාහක නෞකාව වෙත ප්‍රහාර සිදු කළත් අනිකුත් ජපාන් ප්‍රවාහක නෞකා ගැන කිසිදු හෝඩුවාවක් ෆ්ලෙචර් සතුව ඒන වෙට තිබුණේ නැහැ. මේ අතර එදින සවස 1 කාලට පමණ ඇමරිකානු ක්‍රූසර් යාත්‍රාවක් හා ඩිස්ට්‍රෝයර් ඇතුළු නෞකා පෙළකට පහර දීමේ සිද්ධියක් දිබෝන් දූපත් අසලින් වාර්තා වූ අතර එමගින් රබුල් කඳවුරේ සිට දියත් කළ ජපාන ප්‍රහාරක යානාවලින් මේ නාවික යාත්‍රාවලට පහර දුන් බව පැවසෙනවා. මේට එල්ල කළ ඇමරිකානු ප්‍රතිප්‍රහාර නිසා ජපාන GM4 ප්‍රහාරක යානා 4ක් විනාශ වූ අතර මෙම ඇමරිකානු යාත්‍රාවලටද සුළු හානි සිදු වී තිබුණා. මේ සමගාමීව 1942 මැයි 7 සවස 7 පමණ වන විට ඇමරිකානු ගුවන් ප්‍රවාහක නෞකා සොයමින් සිටි ජපාන ගුවන් ප්‍රවාහකවලට අයත් ගුවන් කාණ්ඩයක් වැරදීමකින් තම නෞකායයි රැවටි ඇමරිකානු ගුවන් ප්‍රවාහකවලට ගොඩ බැසීමට උත්සාහ කළ අවස්ථාවක් ඇති වූ අතර මේ සිද්ධියෙන් ජපාන ගුවන් යානා කිහිපයක් විනාශ වුණා. මේන් පසු ඇමරිකානු හා ජපාන ගුවන් යානා ප්‍රවාහක කාණ්ඩ දෙකටම තමා එකිනෙකා ආසන්නයේ සිටින බවට දළ අදහසක් ලැබී තිබුණා. ටකාගි යටතේ වූ ජපාන් ගුවන් යානා ප්‍රවාහක නෞකාවලට අණ ලබා දුන්නේ වයිස් අද්මිරාල් චොයිචි හරා නම් ජපාන් නිලධාරියයි. මේ අනුව 1942 මැයි 8 වනදා උදෑසන 6 කාලට පමණ රොසෙල් අයිලන්ඩ් ආසන්න මුහුදේ සිට හරා විසින් ටර්පිඩෝ බෝම්බ යානා 7ක් ගුවන්ගත කරන්නේ රබුල් හා තුලාගි සිට එවන ලද නිරීක්ෂණ හා ඔත්තු බැලීම යානා සමග එකතු වී කොරල් මුහුදේ සාගර කලාපය නිරීක්ෂණය කිරීම සඳහායි. ඊට සමගාමීව උදෑසන 6:35ට පමණ ඇමරිකානු කැරියර් ස්ට්‍රයික් ගෲප් වන ටාස්ක් ෆෝස් 17 විසින් SBD ඩවුන්ට්ලස් යානා 18ක් ගුවන්ගත කරනු ලබන්නේ අදාළ කොරල් මුහුදේ සාගර කලාපය නිරීක්ෂණය කිරීම සඳහායි. එවන විට ටාස්ක් ෆෝස් 17 නෞකා සමූහය ලුසියාඩිස් ආශ්‍රිත මුහුදු කලාපය යාත්‍රා කරමින් සිටියා. මේ නිරීක්ෂණ මෙහිම අතරේ එදින පෙරවරු 8:20ට පමණ ලෙක්සින්ටන් ප්‍රවාහකයේ SBD ඩවුන්ට්ලස් යානාවක් විසින් ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා නිරීක්ෂණය කරන ලද අතර මීට සමගාමීව ජපාන ශොකාගු ගුවන් යානා ප්‍රවාහක නෞකාවේ ප්‍රහාරක යානාවක් විසින් ඇමරිකානු ටාස්ක් ෆෝස් 17 ද නිරීක්ෂණය කරනවා. මේ වන විට ජපාන හා ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා සමූහ දෙක එකිනෙකට කිලෝමීටර් 390ක් දුරින් ලුසියාඩිස් මුහුදු කලාපයේ සිටි අතර දෙපිරිසම තමන්ගේ ප්‍රහාරක යානා එකිනෙකාට එදිරිව ගුවන්ගත කිරීමට පටන් ගන්නවා. මේ වන විට ඇමරිකානු නෞකා කාණ්ඩය ලුසියාඩිස් මුහුදු කලාපයේ දකුණට වන්නට සිටි අතර ජපාන නාවික හමුදා කණ්ඩායම එම කලාපයේ උතුරු දෙසට වන්නට ස්ථානගත වී සිටියා. මේ ආකාරයට උදෑසන 9 කාල පමණ වන විට ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා විසින් ෆයිටර් ප්‍රහාරක 18ක්, ඩයි බෝම්බ 33ක් හා ටර්පිඩෝ ප්‍රහාරක යානා 18ක් ගුවන්ගත කරන ලද අතර ඇමරිකානු වාහක මගින් ඩයි බෝම්බ යානා 39ක්, ෆයිටර් ප්‍රහාරක යානා 6ක් හා ටර්පිඩෝ ප්‍රහාරක යානා 21ක් ගුවන්ගත කරනවා. දෙරටේ ප්‍රහාරක යානා සමූහය අතරින් පළමුවෙන්ම ගුවන් යානා ප්‍රවාහක නෞකාව වෙත ළඟා වූයේ ඇමරිකානු යෝක්ටවුන් ප්‍රවාහකයේ ප්‍රහාරක යානායි. එම ප්‍රහාරක යානා පෙරවරු 10:32 පමණ වන විට ජපාන ප්‍රවාහක වන ශොකාකු හා සුයිකාකු වෙත ළඟා වන ලද අතර ඇමරිකානු ඩයි බෝම්බ ප්‍රහාරක යානා එල්ල කරන ලද ප්‍රහාරයකින් ශොකාකු ජපාන් වාහකයට බරපතල හානි සිදු වුණා. පසුව දෙවන වරට ලෙක්සින්ටන් වාහකයේ ඩයි බෝම්බ ප්‍රහාරක යානා විසින්ද පෙරවරු 11:30 පමණ වන විට ශොකාකු වෙත පහර දුන් අතර එමගින්ද ජපාන් ශොකාකු වාහකයට බරපතල හානි සිදු වුණා. මෙම ප්‍රහාරක රැලි දෙකෙන්ම සුයිකාකු වාහකයේ ගැලවුණු අතර මෙම ප්‍රහාර වලින් අඩපණ වූ ශොකාකු ගුවන් ප්‍රවාහක නෞකාව එදින පස්වරු 12:10 පමණ වන විට සටනින් පසුබැස ඊසාන දිගට ඉවත් වී යනවා. මේ ප්‍රහාරයට සමගාමීව උදෑසන 10:55 පමණ වන විට ඇමරිකානු ගුවන් ප්‍රවාහක නෞකාව වෙත ළඟා වූ ජපාන ප්‍රහාරක යානා කාණ්ඩයේද තම ප්‍රහාරය පෙරවරු 11:13 පමණ වන විට ආරම්භ කර තිබූ අතර ඇමරිකානු ප්‍රවාහක විසින් එම ජපාන ප්‍රහාරක යානා ඉන්ටර්සෙප්ට් කිරීම සඳහා F4 වයිල්ඩ්කැට් ප්‍රහාරකයින් ගුවනට එක් කර තිබුණා. මේ ගුවන් සටන් මැදයේම ජපාන ඩයි බෝම්බ ප්‍රහාරක යානා විසින් ලෙක්සින්ටන් හා යෝක්ටවුන් යන ගුවන් යානා ප්‍රවාහක නෞකා දිත්වයටම ප්‍රහාර එල්ල කරන ලද අතර ලෙක්සින්ටන් වාහකයට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ අතර යෝක්ටවුන් වාහකයේ මැදටම එල්ල වූ ජපාන බෝම්බ ප්‍රහාරයකින් ඒට තරමක දැඩි හානි සිදු වී තිබුණා. ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකටම
දැඩි හානි සිදු කළ බව විශ්වාස කළ ජපාන ප්‍රහාරකයන් සමූහය ඉන්පසු පසුබස යාමට පටන් ගත් අතර මධ්‍යහන 12 පමණ වන විට දෙපිරිසේම ප්‍රහාරකයන් තම වාහක වෙත පැමිණීමින් සිටියා. එදින 12:50 පමණ වන විට ඇමරිකානු ගුවන් යානා නැවතත් ගුවන් ප්‍රවාහක නෞකා වෙත පැමිණ තිබූ අතර ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකට නැවත පැමිණි ප්‍රහාරකයන් ප්‍රවාහකවලට සිදුව තිබූ හානි මැද්දේ තම ගුවන් යානා ඒ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණා. තම ගුවන් ප්‍රවාහක නෞකාවලට හානි සිදු වී තිබූ බැවින් සවස් 2:22 පමණ වෙන විට ෆ්ලෙචර් තීරණය කරන්නේ තම ගුවන් ප්‍රවාහක නෞකා දෙක වන ලෙක්සින්ටන් හා යෝර්ක්ටවුන් සටනින් ඉවත් කර ගැනීමටයි. ඊට සමගාමීව ජපාන නාවික හමුදාවටද දැඩි හානි සිදු වී තිබූ අතර හරා විසින් ටකාගිට දැනුම් දෙන්නේ තමන්ගේ ප්‍රහාරකයන් වැඩි ප්‍රමාණයක් හානියටපත් වී ඇති නිසා සටන ඉදිරියට ගෙන යාමට අපහසු බවයි. මේ අනුව ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාද සටන ඇතහැර පසුබැසීමට තීරණය කරනවා. ජපාන නාවික හමුදාව අනුමාන කරන්නේ තමන්ගේ ප්‍රහාරය මගින් ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාව වන යෝර්ක්ටවුන් ගිල්වා දැමූ බවයි. මේ අනුව ජපානයේ ඔපරේෂන් එම්මෝ අතහැර දමන ලද අතර සුයිකාකු වාහකයේ රබුල් වෙත යාත්‍රා කරන ලද අතර හානි වූ ශොකාකු ගුවන් ප්‍රවාහකයේ අලුත් වැඩියාව සඳහා ජපානය වෙත ගෙන යාමට තීරණය කරනවා. මේ අතරම එදින පස්වරු 12:47 පමණ වන විට ඇමරිකානු ලෙක්සින්ටන් වාහකයේ ගින්න පාලනය කළ නොහැකි මට්ටමට ළඟා වී තිබූ අතර නැවේ පිපිරීම් ද ඇති වෙනවා. මේ අනුව එදින පස්වරු 3:38 පමණ වන විට ගින්න දරුණු වන නිසා පස්වරු 5:04 පමණ ලෙක්සින්ටන් නෞකාව අතහැර දැමීමට තීරණය කරනවා. නැවේ කාර්ය මණ්ඩලය හා ගුවන් යානා 36ක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලද අතර ලෙක්සින්ටන් නෞකාවට ඇමරිකානු ඩිස්ට්‍රොයර් නෞකාවකින් ටර්පිඩෝ ප්‍රහාර එල්ල කොට ගිල්වා දමනවා. මේ සටනින් පසු යෝර්ක්ටවුන් ප්‍රමුඛ ටාස්ක් ෆෝස් 17 කැරියර් ස්ට්‍රයික් ගෲප්ද නැවත කොරල් මුහුදේ සිට පර්ල් වරාය බලා පිටත් වෙනවා. මේ සටනින් ඇමරිකානු පාර්ශ්වයට ලෙක්සින්ටන් ගුවන් යානා ප්‍රවාහක නෞකාව අහිමි වූ අතර ඊට අමතරව තවත් ඩිස්ට්‍රොයර් නෞකාවක් හා ඔයිල නෞකාව ගිලී යනවා. මේ විනාශයන් වලට අමතරව යෝර්ක්ටවුන් වාහකයටද හානි සිදුවන ලද අතර ගුවන් යානා 69ක් විනාශ වී සෙබළුන් ඇතුළු නිලධාරීන් 659ක් මරණයට පත් වෙනවා. ජපාන පාර්ශ්වයට මේ සටන මගින් ෂෝහෝ ගුවන් යානා ප්‍රවාහක නෞකාව අහිමි වන අතර එක් ඩිස්ට්‍රොයර් නෞකාවක් හා තවත් නෞකා 3ක් ගිලී යනවා. ඊට අමතරව සුයිකාකු වාහකයට ඩිස්ට්‍රොයර් නෞකාවකට තවත් නෞකාවකට හා ප්‍රවාහන නෞකාවකටද හානි සිදුවන ලද අතර ගුවන් යානා 97කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත් වී ජපාන සෙබළුන් ඇතුළු නිලධාරීන් 966ක් පමණ මරණයට පත් වෙනවා. කොරල් මුහුදේ සංග්‍රාමයේ එතෙක් ලෝකයේ බැටල්ෂිප් මගින් සිදු කෙරුණු නාවික සටන් උපක්‍රම උඩු යටි උකුරු කළ සටනක් වන අතර ගුවන් යානා ප්‍රවාහක නෞකා සතු විශාල ප්‍රහාරක පරාසය හා හැකියාවන් ලොවට පෙන්වූ සටනක් වූවා. මේ අනුව මේ සටන ලෝක නාවික යුද ඉතිහාසයේ වෙනස් කළ සටනක් ලෙස හැඳින්විය හැකියි. කොරල් මුහුදේ සටන නිම වුණේ දෙපාර්ශ්වයටම දැඩි හානි සිදු කරමින්. ජපානයට පෝර්ට් මොස්බි ආක්‍රමණය අතහැර පසුබැසීමට සිදු වූ අතර ඇමරිකාවට ඔවුන්ගේ ලෙක්සින්ටන් ගුවන් යානා ප්‍රවාහක නෞකාව අහිමි වුණා. නමුත් ජපානය නොදැන සිටි දේ නම් ඊළඟ මහා විනාශය ඔවුන් දෙසට වේගයෙන් පැමිණෙන බවයි. ජපාන් අද්මිරාල් යමමොටෝගේ ඊළඟ ඉලක්කය වුණේ මිඩ්වේ දූපත් සමූහයයි. ඇමරිකානු නාවික බලය සහමුලින්ම විනාශ කිරීමට ඔහු දැවැන්ත උගුලක් ඇටවුවත් ඇමරිකානු බුද්ධ්‍යංශ ජපාන රහස්කේත බිඳ දැමීමට සමත් වුණා. දැන් දඩයක්කාරයා දඩයමක් වීමට සූදානම්. ලෝක යුද්ධයේ ගමන් මඟ සදහටම වෙනස් කළ පැසිෆික් සාගරයේ සිදු වූ ඒ බිහිසුණුම තීරණාත්මක සංග්‍රාමයේ මිඩ්වේ සටන දැන් අපි නරඹමු. මිඩ්වේ සටන යනු පැසිෆික් සංග්‍රාමය තුළ සිදු කරනු තවත් බිහිසුණු මෙන්ම තීරණාත්මකම නාවික සටනක්. 1942 ජූනි 4 සිට 7 වෙනිදා දක්වා සිදු වූ මේ සටන පර්ල් වරාය ප්‍රහාරයෙන් මාස 6කට හා කොරල් මුහුදේ සංග්‍රාමයට මාසයකට පමණ පසු සිදු වූ නාවික සටනක්. මම මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝ වලදී කියපු විදිහට ජපාන හමුදාවන් පැසිෆික් සාගර කලාපයේ අග්නිදිකාසියානු කොටස් වන හොංකොං, පිලිපීනය, මලයාව, සිංගප්පූරුව, පැපුවා නිව් ගිනියා ආදී කලාපවල බලය තහවුරු කර ගැනීමට සමත් වෙනවා. මේ ආකාරයේ සටන අතර ජපානය විසින් කොරල් මුහුදේ සිදු කළ අසාර්ථක නාවික සටනත් සමගම ජපානය විසින් ඇමරිකානු නාවික බලය විනාශ කිරීම සඳහා තවත් සැලසුමක් සකස් කරනවා. ඒ ඇමරිකාවට අයත් මිඩ්වේ දූපත් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමටයි. 1941 දෙසැම්බර් මාසයේ පර්ල් වරායට පහර දීමෙන් පසුව ජපානය ආරම්භ කළ ඇමරිකාවට එහි සටන් ව්‍යාපාරය තුළ ජපාන අධිරාජ්‍යයේ ඊළඟ ඉලක්කය බවට පත් වූයේ ඇමරිකාවට අයත් මිඩ්වේ ආශ්‍රිත ප්‍රදේශයයි.
මේ දූපත් කලාපයේ ඇමරිකාව හා ජපානය අතර පැසිෆික් සාගර කලාපයේ පිහිටා තිබෙන කුඩා දූපත් සමූහයක්. 1942 වන විට මිඩ්වේ දූපත් කලාපයේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු හා ඇමරිකානු ප්‍රධාන නාවික කඳවුරු පිහිටා තිබූ භූමි ප්‍රදේශයක් බවට පත් වී තිබුණා. අඩ්මිරාල් ඉසුරුකෝ යමමොටෝ යටතේ මෙහෙවූ ජපාන නාවික හමුදාවන්ගේ ප්‍රධානතම අරමුණ වූයේ ඇමරිකානු නාවික බලය පැසිෆික් සාගර කලාපයෙන් තුරන් කර දැමීමයි. මම මේ ගැන මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝ වලත් කතා කළා. මේ අනුව යමමොටෝගේ අරමුණ වූයේ පර්ල් වරාය ප්‍රහාරය මෙන්ම විස්මයජනක ප්‍රහාරයක් එල්ලකොට මිඩ්වේ දූපත් ආශ්‍රිත ඇමරිකානු නාවික හා ගුවන් බලය විනාශ කිරීම හා ඇමරිකානු පැසිෆික් නාවික ඇණිය එහිදී උගලකට හසු කර ගැනීමයි. මේ අනුව සැලසුම වූයේ මිඩ්වේ දූපත් ප්‍රහාරයට පෙර දින ඇමරිකානු ඇලස්කා දූපත් සමූහයේ ඉලූෂියන් දූපත් සමූහයට කුඩා නාවික ජපාන ඇණියක් මගින් ප්‍රහාර දීම මගින් ඇමරිකානු නාවික ඇණියෙන් කොටසක් ඒ වෙත ගෙන්වාගෙන ඇමරිකානු නාවික බලය මිඩ්වේ සාගර කලාපය තුළ දුර්වල කිරීම හරහා මිඩ්වේ දූපත් වෙත විස්මයජනක ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙම ජපාන ප්‍රහාරය ප්‍රහාරක රැලි 3ක් ආකාරයට මිඩ්වේ කලාපයට එල්ල කිරීමට සැලසුම් කළ අතර මේ අනුව ප්‍රථමයෙන් ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ගුවන් යානා යොදවා මිඩ්වේ දූපත් කලාපයට ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ අතර මෙම ජපාන කැරියර් ස්ට්‍රයික් ගෲප්ස් වයිස් අඩ්මිරාල් චොයිචි නගුමෝට අනදීම සඳහා වාර කොට තිබුණා. මේ අනුව ඔහු යටතේ අකාගි, කාගා, ඉරියු, සොර්යු යන ගුවන් ප්‍රවාහක නෞකා 4ක් ඇතුළු නාවික ඇණියක් යොදවා තිබුණා. දෙවන ජපාන ප්‍රහාරක රැල්ල ලෙස මිඩ්වේ ආක්‍රමික නාවික බල ඇණිය පළමු ගුවන් ප්‍රහාරයට පසුව ප්‍රහාරය සඳහා සූදානම් කර තිබූ අතර මේ මිඩ්වේ ආක්‍රමණික බල සේනාව ඇතුළත් නාවික ඇණිය වයිස් අඩ්මිරාල් කොන්ඩෝගේ අණ යටතේ සූදානම් කර තිබුණා. මේ අනුව පළමු ප්‍රහාරය ලෙස ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවල ගුවන් යානා යොදවා සිදු කරන ගුවන් ප්‍රහාරයෙන් පසුව මිඩ්වේ වෙත 5000ක පමණ ජපාන ගොඩබිම් බල ඇණියක් ගොඩ බස්වා මිඩ්වේ දූපත අල්ලා ගැනීම සැලසුම වූවා. ඊට අමතර ලෙස මේ ජපාන ප්‍රහාරයේ තුන්වන ප්‍රහාරය ලෙස මිඩ්වේ ගලවා ගැනීමට පැමිණෙන ඇමරිකානු නාවික ඇණියට ජපාන නාවික ඇණියේ මුළු බලය යොදා පහර දීම සැලසුම් කර තිබුණා. මේ අනුව මේ මිඩ්වේ ප්‍රහාරය සඳහා නගුමෝ විසින් ගුවන් යානා ප්‍රවාහක නෞකා 4ක් සමග ගුවන් යානා 248ක්, බැටල්ෂිප් 2ක්, හෙවි ක්‍රූසර් 2ක්, ලයිට් ක්‍රූසර් 1ක්, ඩිස්ට්‍රොයර් 12ක් හා සබ්මැරින් 13කින් නගුමෝගේ කැරියර් ස්ට්‍රයික් ගෲප් සමන්විත වූ අතර මිඩ්වේ වෙත ගොඩබෑමේ ප්‍රහාරක නාවික ඇණියට හෙවි ක්‍රූසර් 4ක්, ඩිස්ට්‍රොයර් 2ක් ඇතුළු යාත්‍රා යොදවා තිබුණා. පෙර කොරල් මුහුදේ සටනේ සිදු ආකාරයෙන්ම මෙවරද කමාන්ඩර් ජෝෂප් රොච්ෆෝඩ්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඇමරිකානු බුද්ධ්‍යංශය ඇතුළු තාක්ෂණික නිලධාරීන් ජපාන JM-25B නමින් හැඳින් වූ ජපාන කේත පණිවිඩ 1942 මාර්තු මාසයේ වන විට විකේතනය කර ගැනීමට සමත් වී තිබුණා. මේ කේතවලින් AF නම් සංකේත නාමයකින් යම් ඉලක්කයක් හඳුන්වා තිබූ අතර ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් AF යන සංකේත නාමය මිඩ්වේ ලෙස හඳුනා ගන්නවා. මේ අනුව මෙවර ජපාන ප්‍රහාරය නියත වශයෙන්ම මිඩ්වේ දූපත්වලට එල්ලවන බව කමාන්ඩර් ජෝෂප් රොච්ෆෝඩ් විසින් සනාථ කරනවා. මේ කරුණු සනාථ කිරීමත් සමගම ඇමරිකානු පැසිෆික් නාවික ඇණියේ අණ දෙන්නා වූ අඩ්මිරාල් නිමිට්ස් විසින් මෙම ජපාන ප්‍රහාරය සඳහා ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කිරීමට පටන් ගන්නවා. මේ අනුව මෙම ප්‍රතිප්‍රහාරය සඳහා අඩ්මිරාල් නිමිට්ස් විසින් එවක තිබූ පැසිෆික් ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකා 3 වන යෝර්ක්ටවුන්, එන්ටර්ප්‍රයිස්, හෝනට් යන නෞකා ඇතුළු ගුවන් යානා 233ක් සමග හෙවි ක්‍රූසර් 7ක්, ලයිට් ක්‍රූසර් 1ක්, ඩිස්ට්‍රොයර් 15ක්, සබ්මැරින් 16ක් සමග මිඩ්වේ දූපත්වල රඳවා තිබූ ගුවන් යානා 127ක් මේ ප්‍රහාරය සඳහා යොමු කොට තිබුණා. මේ ජපාන ප්‍රහාරය සඳහා මුහුණ දීමට නිමිට්ස්ගේ සැලසුම වූයේ ප්‍රධාන වශයෙන්ම ගුවන් ප්‍රහාරයක්. මේ සැලසුම ආකාරයට මේ මුළු ප්‍රහාරයම සිදු කරනු ලබන්නේ ගුවන් යානා ප්‍රවාහක නෞකාවල හා ගොඩබිම් දූපත්වල රඳවා තිබෙන ගුවන් යානා වලින් වන අතර ගුවන් ප්‍රහාරක නෞකා ජපාන ප්‍රහාරක කලාපයෙන් හැකිතාක් ඈත් කොට තැබීම මෙහි අරමුණ වූවා. අඩ්මිරාල් නිමිට්ස් විසින් ඔහුගේ ගුවන් යානා ප්‍රවාහක නෞකා 3 ඇතුළත් කැරියර් ස්ට්‍රයික් ගෲප් 3 කොටස් දෙකකට බෙදනු ලැබුවා. ඒ අනුව අඩ්මිරාල් ෆ්‍රැන්ක් ජැක් ෆ්ලෙචර් යටතේ ටාස්ක් ෆෝස් 17 වලට ඇතුළත් යෝර්ක්ටවුන් ප්‍රහාරකය ඇතුළු කැරියර් ස්ට්‍රයික් ගෲප් කොටස හා රියර් අඩ්මිරාල් රේමන්ඩ් ස්ටුවන්ස් යටතේ ටාස්ක් ෆෝස් 16 කැරියර් ස්ට්‍රයික් ගෲප් වශයෙන් මෙහිදී ටාස්ක් ෆෝස් 16 යටතට එන්ටර්ප්‍රයිස් හා හෝනට් යන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙක ඇතුළත් කැරියර් ස්ට්‍රයික් ගෲප් ඇතුළත් කොට තිබූ අතර මේ මුළු නාවික ඇණියේ අනදීම ටාස්ක් ෆෝස් 17 හි ෆ්ලෙචර් යටතට පත් කරනු ලැබුවා.
කොරල් මුහුදේ සංග්‍රාමයේ අත්දැකීම් ඔහුට තිබීම එයට හේතුවක් වූ බව සඳහන්. මේ අනුව අද්මිරාල් යමමොටෝ සිටුවේ තමා මිඩ්ඩේ වෙතට සාර්ථක විස්මයජනක ප්‍රහාරයක් දියත් කිරීමට යන බව වුවත් ඇත්තෙම මේ සටන ඇම්බුෂ් ඇටැක් එනම් ඇමරිකානුවන්ගේ රැකසිට පාරදීමක් බවට පත් වී තිබුණා. 1942 ජූනි 3 වනදා ජපාන නාවික හමුදාව ඉලූෂන් දූපත් විතර පහළ දීම සිදු කළා. එහෙත් ඇමරිකානුවන් ඒ ප්‍රහාරයට මුහුණ දීමට තමන්ගේ කුඩා නාවික ඇණියක් පිටත් කර තිබුණා. මේ ප්‍රහාරයට සමගාමීව යමමොටෝගේ මිඩ්ඩේ ප්‍රහාරක නාවික කාණ්ඩය මිඩ්ඩේ දූපත් ආශ්‍රිත මුහුදු කලාපය වෙත ලං වෙමින් සිටියා. මේ මිඩ්ඩේද ලං වුණු ජපාන නාවික ඇණිය පෙරමත් සඳහන් කළ පරිදි කණ්ඩායම් දෙකකට බෙදා තිබූ අතර එම කණ්ඩායම් දෙක රේඩියෝ සංඥා මගින් තොරතුරු හුවමාරු කර ගැනීමේ වැළකී සිටියේ. ඇමරිකානු හමුදාවන්ට තමන්ගේ රේඩියෝ හුවමාරු අනාවරණය වීමෙන් වැළකීමෙන් මෙහි රහස්‍යභාවය ආරක්ෂා කිරීමටයි. එහෙත් ඔවුන් නොදැන සිටි කාරණයක් නම් මේ වන විටත් ඇමරිකානුව තමන්ව බලාපොරොත්තුවෙන් ඇම්බුෂ් ඇටැක් සඳහා සූදානම් වී ඇති බවයි. ජපාන ප්‍රහාරයක් පිළිබඳව අපේක්ෂාවෙන් සිටි මිඩ්ඩේ දූපත්වල ඇමරිකානු ගුවන් කඳවුරු තුලින් මේ වන විටත් ඔත්තු බැලීම සඳහා PBY ගුවන් යානයක් ගුවන්ගත කර තිබූ අතර මේ එක් ගුවන් යානයක් විසින් 1942 ජූනි 3 වනදා උදෑසන 9ට පමණ මිඩ්ඩේ දූපත්වලට කිලෝමීටර් 930ක් පමණ දුරින් ජපාන නෞකා සමූහයක් නිරීක්ෂණය කරනවා. පසුව මේ PBY යානය මගින් මේ පිළිබඳව මිඩ්ඩේ කඳවුර දැනුවත් කරන ලද අතර B-17 බෝම්බ හෙළන යාන 9ක් මේ නාවික කණ්ඩායමට පහර දීම සඳහා මිඩ්ඩේ වෙතින් ගුවන්ගත කරනවා. එහෙත් ඇමරිකානුවන්ට යමක් වැරදී තිබුණා. එනම් ඔවුන් සිතුවේ මේ ගුවන් යානා සමූහය ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා ඇතුළත් ප්‍රධාන ප්‍රහාරක කණ්ඩායම ලෙසටයි. එහෙත් ඇමරිකානුවන් නිරීක්ෂණය කොට තිබුණේ ජපාන දෙවන ප්‍රහාරක කණ්ඩායමට අයත් වයිස් අද්මිරාල් කොන්ඩෝගේ මිඩ්ඩේ ගොඩබිම් ආක්‍රමික නෞකා සමූහයයි. මේ නෞකා කණ්ඩායම වෙතට පහර දීමට පැමිණි ඇමරිකානු B-17 බෝම්බ හෙළන යානා බෝම්බ හෙළුවත් ඒ එක් ප්‍රහාරයක්වත් සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වන්නේ නැහැ. මෙසේ ඇමරිකානු ප්‍රහාරයක් ජපාන ගොඩබිම් ආක්‍රමණික නාවික ඇණිය වෙත එල්ල වුවත් ඔවුන් ප්‍රධාන ජපාන ප්‍රහාරක නෞකා කණ්ඩායමට මේ ප්‍රහාරය ගැන දැනුවත් කිරීමෙන් වැළකී සිටියා. ඒ රේඩියෝ නිහඬතාවය පවත්වා ගැනීම සඳහායි. එක්දස් 1942 ජූනි 4 වනදා උදෑසන 4:30ට පමණ නගුමෝ විසින් මිඩ්ඩේ ප්‍රහාරය දියත් කර තිබුණා. එහිදී ජපානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවලින් B-3A ප්‍රහාරක යානා 36ක්, B-5N ප්‍රහාරක යානා 36ක්, C-0 ප්‍රහාරක යානා 36ක් ආදී වශයෙන් ප්‍රහාරක යානා 108ක් මිඩ්ඩේ ප්‍රහාරය සඳහා ගුවන්ගත කරනවා. මීට සමගාමීව ඇමරිකානු මිඩ්ඩේ ගුවන් කඳවුරින් ගුවන්ගත කර තිබූ PBY ගුවන් යානා 11ක් මේ වන විට මිඩ්ඩේ අවට සෙවුම් රාජකාරිවල නිරත වී සිටි අතර මේ PBY ගුවන් යානා මගින් උදෑසන 5:34ට පමණ ජපාන ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් හඳුනා ගන්නවා. ඊට විනාඩි 10කට පසු මිඩ්ඩේ කඳවුර දෙසට පැමිණෙන ජපාන ප්‍රහාරක ගුවන් යානා සමූහයක් PBY යානා මගින් නිරීක්ෂණය කොට ඒ බව මිඩ්ඩේ කඳවුර වෙත දැනුම් දීමට කටයුතු කර තිබුණා. මේ අතරම මිඩ්ඩේ කඳවුරේ රේඩාර් තිරවලද තමා දෙසට පැමිණෙන ගුවන් යානා සමූහයක් සටහන් වී තිබූ අතර මේට මුහුණ දීම සඳහා මිඩ්ඩේ වෙතින් F4F හා F2A ප්‍රහාරක යානා ගුවන්ගත කිරීම ආරම්භ තිබුණා. ඊට අමතර ලෙස මේ ජපාන ගුවන් යානා මිඩ්ඩේ දෙසට එන අතරතුර මිඩ්ඩේ කඳවුර තුළින් ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා ඇණියට පහර දීම සඳහා තවත් ගුවන් යානා ඇණියක් ගුවන්ගත කර තිබුණා. එම ප්‍රහාරක ගුවන් යානා කණ්ඩායම SB-2U, SBD Downless, B-26 ආදී ගුවන් යානා වලින් සමන්විත වී තිබුණා. ජූනි 4 උදෑසන 6:20 වන විට ජපාන ප්‍රහාරක හා බෝම්බ හෙළීමේ ගුවන් යානා මිඩ්ඩේ කඳවුරට පහර දීමට පටන් ගෙන තිබූ අතර එම කඳවුරේ ගුවන් පතවලට, කඳවුරු භූමිවලට හා බලශක්ති මූලාශ්‍රවලට දැඩිව පහර දීමට පටන් ගෙන තිබුණා. ජපාන ප්‍රහාරක යානාවලට එරෙහිව මා කලින් සඳහන් කළ ඇමරිකානු F4F හා F2A ප්‍රහාරක යානා ආරක්ෂිත සටනේදී සිටියා. මේ බිහිසුණු සටන්වලදී එම ඇමරිකානු ඉන්ටර්සෙප්ටර් මගින් ජපාන B-5N ප්‍රහාරක යානා 4ක් හා X-0 ප්‍රහාරක යානයක් බිමහැරීමට සමත් වූ අතර ජපාන ප්‍රහාරක යානා මගින් ඇමරිකානු F4F ප්‍රහාරක යානා 2ක් හා F2A ප්‍රහාරක යානා 13ක් බිමහැරීමට සමත් වී තිබුණා. ඊට අමතරව මිඩ්ඩේ කඳවුර තුළ පිහිටි ගුවන්නාශක අවි මගින් ජපාන ප්‍රහාරක යානා කිහිපයක් බිමහැරීමට සමත් වී තිබුණා. මේ අනුව ප්‍රහාරයට පැමිණි ජපාන ගුවන් යානා 108න් 11ක් විනාශ වූ අතර තවත් 14කට බරපතල හානි සිදු වී තිබුණා.
මේ අතර මා කලින් සඳහන් කළ පරිදි ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකාව වෙත පහර දීම සඳහා උදෑසන ජපාන ප්‍රහාරයට පෙර මිඩ්වේ කඳුරින් ගුවන්ගත කළ SB-2U හා SPD ඩවුන්ලස් යාන ඇතුළු ගුවන් යාන සමූහයට පෙරවරු 7:10ට පමණ ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකා ආරක්ෂාවේදී සිටි ජපාන ප්‍රහාරක යාන හා නැව්වල ගුවන් නාශක අවිමගී පහර දීම සිදු කරනු අතර මේ ප්‍රහාර වලින් මේ ගුවන් යාන කණ්ඩායම සම්පූර්ණයෙන් පාහේ විනාශ වී තිබුණා. මේ ප්‍රහාර මෙසේ සිදුවන අතර පෙරවරුවේ ඇමරිකානු සබ්මැරිනයක් වූ USS Nautilus සබ්මැරිනය ජපාන් ගුවන් යාන ප්‍රවාහක නෞකා ඇතුළු නාවික ඇණියට සමීප වී සිටියා. එහෙත් මේ සබ්මැරිනේ ජපාන නෞකාවලට ග්‍රහණය වීම නිසා පෙරවරු 8:20 පමණ වන විට අසාර්ථක ටර්පිඩෝ ප්‍රහාරයක් පමණක් ජපාන නෞකාව වෙත එල්ලකොට කිමිදී පලා යාමට ඒ සබ්මැරිනයට සිදු වී තිබුණා. මේ ආකාරය සටන් අතරතුර මිඩ්වේ කඳවුරට පහර දීමට පැමිණි ජපාන් නියමුවන්ගේ අදහස වූයේ මිඩ්වේ කඳවුර තවමත් ක්‍රියාත්මක තත්ත්වයේ පැවතීම නිසා කඳවුර සහ මුලින්ම විනාශ කිරීමට නම් දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. මේ නියමුවන්ගේ අදහස අනුව නගුමෝ විසින් පෙරවරු 7 කාලට පමණ මිඩ්වේ වෙත දෙවන ප්‍රහාරය එල්ල කිරීම සඳහා නියෝගය නිකුත් කළා. මේ අනුව මිඩ්වේ ප්‍රහාරය සඳහා අවශ්‍ය බෝම්බ වලින් ජපාන ගුවන් යාන සන්නද්ධ කිරීම සිදු කෙරුණා. මේ අතර කාලය තුල පෙරවරු 7:40ට පමණ ජපාන ඔත්තු බැලිමේ ගුවන් යානයකින් ලැබුණු පණිවිඩයක් අනුව ඇමරිකානු නෞකා කණ්ඩායමක් ජපාන නෞකාවලට නැගෙනහිර කලාපයේ සිටින බවට තොරතුරු ලැබුණා. මේ තොරතුරු සමග නගුමෝ විසින් තම මිඩ්වේ ප්‍රහාරක නියෝගය අවලංගු කරන ලද අතර නෞකාවලට පහර දීමට ජපාන ඩයු බෝම්බ යාන සන්නද්ධ කරන ලෙස අණ ලබා දුන්නා. තවදුරටත් අද්මිරාල් නගුමෝ ජපාන් ඔත්තු බැලිමේ ගුවන් යානවලට අණ දුන්නේ ඇමරිකානු නෞකා තිබෙන ස්ථානයේ Tamanට වාර්තා කරන ලෙසයි. මේ අනුව සනාථ කෙරුණේ තනි ඇමරිකානු ගුවන් යාන ප්‍රවාහක නෞකාවක් ඇතුළු කැරියර් ස්ට්‍රයික් ගෲප් කොටසක් අදාළ මුහුදු කලාපයේ පවතින බවටයි. ඇත්තෙම මේ ෆ්ලෙචර්ගේ ටාස්ක් ෆෝස් 17ට අයත් යෝක්ටවුන් ගුවන් යාන ප්‍රවාහකය වූවා. මේ තොරතුරු සමග නගුමෝ තරමක් කලබල වූ අතර රියා අද්මිරාල් යමගුචි නගුමෝට යෝජනා කළේ වහාම ඇමරිකානු නෞකාව වෙත පහර දෙන ලෙසයි. එහෙත් මේ වන විට ජපාන ගුවන් යානවලට පැවති ගැටලු වූයේ මිඩ්වේ වෙත ගිය ජපාන ප්‍රහාරක යාන තවමත් ගුවන් යාන ප්‍රවාහක නෞකාව වෙත ගොඩබමින් තිබීමයි. මේ අනුව අවසානයේ නගුමෝට ගත හැකිව තිබූ තීරණය වූයේ මිඩ්වේ දූපත් ප්‍රහාරය සඳහා ගිය ජපාන ප්‍රහාරක ඇණිය සම්පූර්ණයෙන්ම ජපාන වාහක වෙත ගොඩ බැමින් අනතුරුව ඇමරිකානු නාවික කණ්ඩායමට පහර දීමේ ගුවන් කණ්ඩායම ගුවන්ගත කිරීමටයි. මේ වන විට නගුමෝගේ ජපාන නාවික කණ්ඩායමේ ප්‍රදේශය ගැන දළ අදහසක සිටි ඇමරිකානු නාවික කණ්ඩායමේ එන්ටර්ප්‍රයිස් සහ හොනට් ගුවන් යාන ප්‍රවාහක නෞකාවලින් මේ වන විටත් ගුවන් යාන ගුවන්ගත කිරීම ආරම්භ තිබූ අතර පෙරවරු 7:55 පමණ වන විට සියලුම ප්‍රහාරක ගුවන් යාන ගුවන්ගත කිරීමට ඇමරිකානු ප්‍රවාහක දෙකට හැකි වී තිබුණා. නමුත් ෆ්ලෙචර්ගේ යෝක්ටවුන් ප්‍රවාහකය ගුවන්ගත කිරීම ආරම්භ තිබුණේ ඊට පසු කාලයකයි. යෝක්ටවුන් ප්‍රවාහකේ ගුවන් යාන හා යෝක්ටවුන් ප්‍රවාහකේ ගුවන් යාන ගුවන්ගත කිරීම පෙරවරු 9:08 දක්වා සිදු කෙරුණා. ඇමරිකානු වාහක වෙතින් මෙලෙස ජපාන ගුවන් යාන ප්‍රවාහක නෞකා ඉලක්ක කොට තම ප්‍රහාරක ගුවන් යාන ගුවන්ගත කිරීම සිදු කර තිබුණා. මේ ආකාරයට ඇමරිකානු ගුවන් යාන වාහක වන එන්ටර්ප්‍රයිස් හා හොනට් මගින් ප්‍රහාරක ගුවන් යාන 117ක් මේ වන විටත් ගුවන්ගත කර තිබුණා. මෙලෙස ගුවන්ගත කරන ලද ප්‍රහාරක ගුවන් යාන විසින් ජපාන වාහක ඇණිය සොයමින් සිටියේදී පෙරවරු 9:20ට පමණ ජෝන් සී වෝල්ඩ්‍රන්ගේ ගුවන් යාන කණ්ඩායම ජපාන නාවික ඇණිය නිරීක්ෂණය කරනවා. මේ කණ්ඩායම ඉන්ටර්සෙප්ටර් යාන වන ඇමරිකානු වයිල්ඩ්කැට් ගුවන් යානවල ආරක්ෂාවෙන් තොර වූ TBD ඩිවස්ටේටර් යාන කණ්ඩායමක් වූවා. ඔවුන් පෙරවරු 9:40ට පමණ පහර දීම ආරම්භ කරන ලද අතර මේ කණ්ඩායම හොනට් ගුවන් යාන ප්‍රවාහක නෞකාවේ කණ්ඩායම වූවා. ඩිවස්ටේටර් යාන 15කින් යුතු මේ සියලුම ගුවන් යාන පහසුවෙන් විනාශ කිරීමට ජපාන ඉන්ටර්සෙප්ටර් යාන හා ජපාන ගුවන් යාන නාශක අවිකරුවන්ට හැකි වී තිබුණා. මේ ආකාරයට ඇමරිකානු එන්ටර්ප්‍රයිස් වාහකයට අයත් ඩිවස්ටේටර් යාන 14න් 9ක් හා යෝක්ටවුන් ප්‍රවාහකයේ ඩිවස්ටේටර් යාන 12න් 10ක් ආදී වශයෙන් පහර දීමට පැමිණි ඇමරිකානු TBD ඩිවස්ටේටර් යාන විනාශ කිරීමට ජපාන ප්‍රතිපහාරය මගින් හැකි වී තිබුණා. ටෝපිඩෝ ප්‍රහාරක යාන වන TBD ඩිවස්ටේටර් යාන යුද්ධයට යොදාගත් අවසාන මෙහෙයුම මෙය වූ බව වාර්තා වෙනවා. මේ සටනේදී ලැබූ අන්ත පරාජය හේතුවෙන් මේ අතර පහර දීමට පැමිණි සියලුම ඇමරිකානු ප්‍රහාරක යාන විනාශ කළ නිසා ජපාන ගුවන් යාන වාහකවල නවතා තිබූ ගුවන් යාන ප්‍රහාරයක් සඳහා ගුවන්ගත කිරීම සඳහා ඒවාට ඉන්ධන පිරවීම හා
සන්නද්ධ කිරීම ආදී කටයුතු ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා මත සිදුවෙමින් පැවතුණා. මේ අතරම ජපාන ගුවන් යානා ප්‍රවාහක සොයමින් සිටි එයා ගෲප් කමාන්ඩර් ඩේව් මැකලස්කි විසින් අඳුන් ඩවුන්ට්ලස් ඩයිව් බෝම්බ ප්‍රහාරක යානා ස්ක්වෝඩ්‍රන් 3ක් මේ මොහොතේ ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා කණ්ඩායම නිරීක්ෂණය කරන ලද අතර ඒ වෙත එම මොහොතේම පහර දීමට තීරණය කරනවා. උදෑසන 10:22 පමණ වන විට එන්ටර්ප්‍රයිස් නෞකාවේ ගුවන් යානා කාණ්ඩයට අයත් ඩයි බෝම්බ ස්ක්වෝඩ්‍රන් 2 දෙකට බෙදී කාගා හා අකාගි යන ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙකට පහර දීම සඳහා අකාගි හා කාගා යන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙක වෙතට ගුවනේ කිමිදීම ආරම්භ කළ අතර වැරදි සංනිවේදනයක් නිසා ඩයි බෝම්බ ගුවන් යානා කණ්ඩායම් දෙකම කාගා දෙසට කිමිදීමට පටන් ගන්නවා. මේ වැරදීම හඳුනාගත් ලුතිනන්ට් හෙල්සි බෙස්ට් හා ඔහුගේ වින්ග්මෑන් වහාම කාගා වාහකයට කිමිදීමෙන් ඉවත් වන අතර ඔහු වහාම තම ගුවන් යානාව අකාගි දෙසට ගෙන යාමට පටන් ගන්නවා. මේ අතර පෙර කාගා දෙසට කිමිදුණු ප්‍රහාරක යානා කාගා ජපන් ගුවන් යානා ප්‍රවාහක නෞකාවට පහර දුන් අතර බෙස්ට් විසින් ඔහුගේ වින්ග්මෑන් සමග අකාකි ජපන් වාහකයේ දෙසට කිමිදී බෝම්බ හෙළනවා. බෙස්ට් විසින් හෙළනද තනි බෝම්බයකින්ම අකාකි ජපන් වාහකයේ දරුණු ලෙස පුපුරා යනවා. මේ ප්‍රහාරවලට සමගාමීව යෝක්ටවුන් ඇමරිකානු වාහකයේ ගුවන් යානා කණ්ඩායම විසින් සෝර්යු ජපාන ගුවන් යානා වාහකයේ වෙත පහර දෙන ලද අතර මේ ප්‍රහාර වලින් සෝර්යු ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාවටද දරුණු හානි සිදු වෙනවා. මේ සියලු ඇමරිකානු ප්‍රහාර වලින් ගැලවී සිටියේ ජපාන හීර්යු වාහකයේ පමණයි. ඉතිරි ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා 3ටම මේ වෙන විට දරුණු ලෙස හානි සිදු වී තිබුණා. මේ වන විට ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකා 3න් ඉතිරි වී සිටියේ හිර්යු ගුවන් යානා ප්‍රවාහක නෞකාව පමණයි. මේ අතර හිර්යු වාහකයේ ජපාන ගුවන් යානා වන D3AS 18ක් හා සීරෝ ගුවන් යානා 6ක් ජපාන ගුවන් යානා ප්‍රවාහක නෞකාව වෙත පහර දී පසුබැස යන ඇමරිකානු ගුවන් යානා කණ්ඩායම පසුපස හඹා යාම සඳහා හිර්යු වෙතින් ගුවන්ගත කර තිබුණා. මේ ජපාන ගුවන් යානා කණ්ඩායමට ඇමරිකානු යෝක්ටවුන් වාහකයේ මුණ ගැසුණු අතර මේ ජපාන ගුවන් යානා ඇමරිකානු යෝක්ටවුන් වාහකයේ විතර පහර දීමට පටන් ගන්නවා. මේ ප්‍රහාර වලින් යෝක්ටවුන් වාහකයේ නැවතට්ටුවට දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබුණා. මේ ජපාන ප්‍රහාරයට එල්ල කළ ඇමරිකානු ප්‍රතිප්‍රහාරයෙන් ජපාන D3A 13ක් හා සීරෝ ගුවන් යානා 3ක්ද විනාශ කිරීමට ඇමරිකානු හමුදාවන් සමත් වී තිබුණා. මේ ජපාන ප්‍රහාරයෙන් පැයකට පසු ඇමරිකානු යෝක්ටවුන් වාහකය නැවත පණ ගන්නවාගෙන තිබූ අතර එය ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු මට්ටමකට නැවත ගෙනීමට නැවේ ඇමරිකානු කාර්ය මණ්ඩලයට හැකි වී තිබුණා. මේ අතර පැයකට පසු ජපාන දෙවන ගුවන් ප්‍රහාරය ඇමරිකානු යෝක්ටවුන් වාහකයේ වෙත එල්ල වූ අතර මේ ප්‍රහාරය සඳහා හිර්යු වාහකයේ B5N ගුවන් යානා 10ක් හා සීරෝ ගුවන් යානා 6ක් යොදාගෙන තිබුණා. මේ වන විට යෝක්ටවුන් වාහකය කොතරම් දුරට යථා තත්ත්වයට පත් වී තිබුණාද කියනවා ජපාන ගුවන් නියමුවන් සිතුවේ මේ ගුවන් යානා ප්‍රවාහකය ඇමරිකානු වෙනත් ගුවන් යානා ප්‍රවාහකයක් බවටයි. ඇමරිකානු තවත් ගුවන් යානා වාහකයක් හමු වූ බව සිතා ජපාන නියමුවන් ඇමරිකානු යෝක්ටවුන් වාහකයට දෙවන වරටද පහර දුන් අතර එල්ල වූ ටර්පිඩෝ ප්‍රහාර දෙකක් නිසා යෝක්ටවුන් වාහකය පෝර්ට් සයිඩ් ප්‍රදේශයට ඇලවීමට පටන් ගන්නවා. ඒ අතර මේ ප්‍රහාරයෙන් ජපාන නාවික හමුදාවට B5N ගුවන් යානා 5ක් හා සීරෝ ගුවන් යානා 2ක් අහිමි වෙනවා. මේ අතර 1942 ජූනි 4 වන මේ දිනම සවස් භාගයේ යෝක්ටවුන් ප්‍රවාහකයේ ගුවන් යානා විසින් හිර්යු ජපාන ගුවන් යානා වාහකය නිරීක්ෂණය කරන ලද අතර ඒ වෙත පහර දීම සඳහා එන්ටර්ප්‍රයිස් ඇමරිකානු ගුවන් යානා වාහකයේ ඩයි බෝම්බ ගුවන් යානා හා අවතැන් වූ යෝක්ටවුන් වාහකයේ ගුවන් යානා 24ක් එන්ටර්ප්‍රයිස් ගුවන් යානා වාහකයේ වෙතින් ගුවන් ගත කරන ලද අතර සුළු මොහොතකට පසු මේ ගුවන් යානා කණ්ඩායම විසින් ජපාන හිර්යු ගුවන් යානා වාහකයට පහර දීම ආරම්භ කරනවා. ජපාන වාහකයේ ආරක්ෂාවට සිටි ජපාන සීරෝ ගුවන් යානා මගහැර එල්ල කළ මේ බෝම්බ ප්‍රහාර වලින් 4ක් පමණ හිර්යු වාහකයට නිවැරදි ලෙස පතිත වන නිසාම ජපාන් හිර්යු වාහකයටද දැඩි ලෙස ලාභානි සිදු වෙනවා. ඉන්පසුව පැය කිහිපයකට පසුව හිර්යු වාහකයේද ගිලී යනවා. මේ ගුවන් යානා වාහක මෙහෙය වූ අද්මිරාල් යමගුචිද ඔහුගේ කැප්ටන් සමග වාහකයේ සමග ගිලී යන තෙක්ම රැඳී සිටින අතර ඔහු විසින් තම වාහකයේ අතහැර යාම ප්‍රතික්ෂේප කරනවා. මෙලෙස ඇමරිකානු නාවික හමුදාව ඔවුන්ගේ නාවික ඉතිහාසය තුළ එතෙක් ලැබුණු සුවිශාලම ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වෙනවා. මිඩ්වේ සටනේ තීරණාත්මක අවධිය මෙසේ අවසන් වුවද ඉතිරි වූ ජපාන නෞකා සොයා ඇමරිකානු නාවික ඒකක මෙහෙයුම් සිදු කරන ලද අතර
ජපාන නාවික ඒකකද මේ වන විට ඇමරිකානු නාවික කණ්ඩායමට හැකි පමණ හානි කිරීමේ අදහසින් තවදුරටත් සුළු මෙහෙයුම් සිදු කරමින් සිටියා. මේ මෙහෙයුම්වලදී ජූනි 5 වන දින ඇමරිකානු ගුවන් ප්‍රහාර වලින් ජපාන ක්‍රූසර් යාත්‍රා හා ඩිස්ට්‍රෝයර් නෞකා වන මිකුමා අරාෂියෝ හා අසාෂියෝ යන නෞකා ගිල්වා දැමීමට ඇමරිකානුවන් සමත් වන අතර ජූනි 6 වනදා ජපාන හමුදාවේ සබ්මැරිනයක් එල්ල කළ ප්‍රහාරයකින් අබලන්වී නඩත්තුව සඳහා ගෙන යන ලද සටනේදී විනාශ වූ යෝර්ක්ටවුන් ඇමරිකානු වාහකයටද තවත් හානි සිදු වෙනවා. ඒ සමගම ඒ සබ්මැරිනයෙන් එල්ල වූ තවත් ප්‍රහාරයකින් ඇමරිකානු USS හැමන් නම් ඩිස්ට්‍රෝයර් නෞකාවද ගිලී යනවා. ඉන්පසුව යෝර්ක්ටවුන් ප්‍රවාහකයේද පසුවදා එනම් ජූනි 7 වනදා උදෑසන වන විට පෝර්ට් සයිඩ් පෙදෙසට ඇලවී ගිලී යනවා. මෙලෙස ඇමරිකානු ඉතිහාසයේ එතෙක් ඇමරිකානු නාවික හමුදාව ලබාගත් විශාලම නාවික ජයග්‍රහණය ඇමරිකානු නාවික හමුදාවන් ලබා ගන්නා අතර මේ සඳහා ඇමරිකානුවන්ට ගෙවීමට සිදු වන්දියද විශාලයි. මේ අනුව මේ සටනින් යෝර්ක්ටවුන් ගුවන් ප්‍රවාහක නෞකාව හා ඩිස්ට්‍රෝයර් නෞකාවක් ගිලී ගිය අතර ගුවන් යාන 150ක් පමණ ඇමරිකානු පාර්ශවයේ විනාශ වී සෙබළුන් ඇතුළු නිලධාරීන් 307ක් පමණ මරණයට පත් වෙනවා. ජපාන පාර්ශවයට මේ සටනින් ඉතාමත් බරපතල හානි සිදු වී තිබූ අතර සටනට සහභාගී වූ ජපාන ගුවන් යාන ප්‍රවාහන නෞකා 4ම ගිලී ගොස් තවත් හෙවි ක්‍රූසර් නෞකාවක් ගිලී යනවා. ඊට අමතර ලෙස එක හෙවි ක්‍රූසර් නෞකාවක් හා ඩිස්ට්‍රෝයර් නෞකා දෙකකට හානි සිදු වන ලද අතර ජපාන ගුවන් යාන 248ක් පමණ විනාශ වී ජපාන සෙබළුන් හා නිලධාරීන් 3057ක් මරණයට පත් වෙනවා. ඊට අමතරව තවත් ජපාන සෙබළුන් 37 දෙනෙකු ඇමරිකානු සිරබාරයට පත් වෙනවා. ඉතින් නාවික යුද ඉතිහාසයේ සිදු තවත් බිහිසුණු මහා තීරණාත්මක සටනක් මෙසේ අවසන් වෙනවා. මේ සටන ඇමරිකානු අනාගත යුද සැලසුම් සඳහා ඉතාමත් වැදගත් සටනක් වූ බව කියවෙනවා. ඉතින් ඔයාලා මොකද මේ වීඩියෝ එක ගැන හිතන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ channel එක subscribe කරගෙන යන්න කියලා පොඩි මතක් කිරීමක් කරන ගම අදට අපි සමු ගන්නවා. තවත් මේ වගේ වීඩියෝකින් ඉක්මනින්ම අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.